නිදහසේ පොළොවට වැටෙන වස්තුවක ටී කාලයකට පසු එහි ප්‍රවේගය වී පහත සමීකරණය ලබා දෙයි නම් බීහි මාන වනුයේ කියලා අහන්නේ. හරි. දැන් ඒතරේ දීලා තියෙන ප්‍රකාශනයේ බීගේ මාන ගන්න කලින් අපිට x ගේ මාන ගැන අවබෝධයක් ගන්න එපා. දැන් v නම් ප්‍රවේගයනේ. ඒතර ප්‍රවේගයේ මාන lt ඍණ 1. හරි. දැන් x ගේ මාන ගැන අවබෝධයක් ගන්න පුළුවන් මෙන්න මේ කියන පදේ බැලුවනම්. අපි පොඩක් එක වෙනම වෙන් කරගමු. එතන තියෙනවා e වල ඍණ xt කියලා පදයක්. අපි ඉගෙන ගත්ත මානවල කිසියම් පදයක දර්ශකයක් පවතිනවා. දැන් මේක දර්ශකයක්නේ. දර්ශකයට එන්න ඕන ඉලක්කමක්. ඒ කියන්නේ සංඛ්‍යාත්මක අගයක්. ඒ නිසා යට මාන නැහැ. ඒ කියන්නේ මේකෙන් ගන්න තර්කය තමයි ඍණ xt කියන පදයට මාන නැහැ. මාන නැත්නම් අපි ඒක සමාන කරන එකට. මේකයි වෙන වෙනම ලිව්වොත් ඍණ 1 මාන වතාවක් x වල මාන වතාවක් t වල මාන. ඒක සමාන 1. දැන් ඍණ 1 කියන්නේ ඉලක්කමක්නේ. ඉලක්කමකට මාන නැහැ. සංඛ්‍යාත්මක ගැන මාන නැහැ. ඒතකොට ඒක අයින් කරන්න පුළුවන්. එහෙනම් මෙතන x වල මාන අපි තනි කරගත්තොත් t කියන්නේ කාලයනේ. කාලේ මාන කැපිටල් T. ඒක හරස් ගුණ කරොත් දකුණු පැත්තට t යටට යනවනේ. ඒතර මේ t උඩට ගත්තට අපිට t ඍණ 1 එන්නේ. එනොන්න x වල මාන. හරි. ඊළඟට අපි ආයෙ නැවත මෙන්න මේ මුළු පදයම ගැන හිතුවොත් මේ පදේ මෙන්න මෙතන 1 තියෙනවනේ. 1 කියන්නේ ඉලක්කම. ඒතර ඉලක්කම් වලට මාන නැහැ. සංඛ්‍යාත්මක ගැන මාන නැහැ. ඒ කියන්නේ න 1 ඍණ e වල ඍණ xt කියන මේ පදයටම මාන නැහැ. හේතුව මෙතන 1 තියෙනවා ඉලක්කමක්. ඒතර ඒකට ඒ කියන්නේ ඉලක්කමක් කියන්නේ මාන නැති එක්කෙනෙක්නේ සංඛ්‍යාත්මක කියන්නේ. ඉතින් මේ පදයට මාන නැත්තම් ඒකෙන් මේක අඩු කරලා තියෙනවා නම් මේ පදයටත් මාන නැහැ. මොකද පද එකතු කරන්න අඩු කරන්න මාන සමාන වෙන්න එපා. ඒතර එක පදයකට මාන තිබිලා අනිත් පදයට මාන නැති වෙලා එහෙම වුණොත් ඒ පද එකතු කරන්න අඩු කරන්න බෑනේ. හරි. දැන් අපි අර ප්‍රකාශනයේ දෙපැත්තේ මාන ලිව්වොත් අපිට ලිව්ව හැකි v වල මාන සමානයි x වල මාන බෙදීම b වල මාන වතාවක් 1 ඍණ e වල ඍණ xt. අන්නේ සම්පූර්ණ පදයේ මාන. ඒතර මේ පදයට මාන නැහැ. එයට මාන නැහැ. එකයි. එනකොට b ව තනි කරන්න පුළුවන් හරස් ගුණ කරොත් වම් පැත්තට සමීකරණය. ඒතර b වල මාන සමාන වෙනවා x වල මාන බෙදීම v වල මාන. දැන් x වල මාන අපි හොයාගත්තා t ඍණ 1. v කියන්නේ ප්‍රවේගයනේ. ප්‍රවේගයේ මාන lt ඍණ 1. t ඍණ 1ට t ඍණ 1 කපලා දැම්මම l උඩට ගත්තොත් අපිට එනවා l ඍණ 1. එහෙනම් b වල මාන කියන්නේ l ඍණ 1. අපිට ගන්න වෙන්නේ දෙවැනි උත්තරය. දැන් දෙවැනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ වර්ණීය පරිමාණයක කුඩාම වෙනම දෙනවා 0.025යි. ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක් වර්ණීය කොටස් 20කට සම්පාත වෙලානේ තියෙන්නේ. හැබැයි එතන අපෙන් අහන්නේ වර්ණීය පරිමාණයේ කොටසක දිග. අන්න ඒක නිසා පරිස්සම් වෙන්න ඕන. දැන් මෙතන අර සම්පාදන කොටස් අතර වෙනස එකයිනේ 19 20යිනේ. ඒ නිසා එවැනි වර්ණීය කැලිපරයක අපිට අර කුඩාම මිනුම හොයන්න පුළුවන් ප්‍රධාන පරිමාණ කොටසක අගය. අපි ඒකට දැම්මනේ කැපිටල් A. බෙදීම වර්ණීය පරිමාණ කොටස් ගන්න. ඒක අපි දැම්ම සිම්පල් A. එහෙනම් මේ ගාන හැටියට කුඩාම මිනුම කියන්නේ 0.025යි. ඒක සමානයි ප්‍රධාන පරිමාණ කොටසක අගය අපි A කියලා ගමු. ඒක තාම දන්නේ නැහැ. සමපාතන වර්ණීය කොටස් ගන්න කියන්නේ 20යිනේ. එහෙනම් 20ෙන් බෙදන්න. දැන් 20 මෙහෙට හරස් ගුණ කරන්න පුළුවන්. ඒතර අපිට A එනවා 0.025 ගුණ කිරීම 20. දැන් මේක සුළු කරද්දී මේ 20 අගට බිංදුව අයින් කරලා මෙන්න මෙතන දශම ස්ථානයක් ආපස්සට ගේන්න පුළුවන්. ඒතර අපිට එන්නේ 0.25 ගුණ කිරීම 2නේ. 0.25 ගුණ කිරීම 2. ඒක සුළු කරොත් 0.5 නේ මිලිමීටර්. මෙන්න වර්ණීය කොටසක ප්‍රධාන පරිමාණ කොටසක අගය. දැන් වර්ණීය කොටසක අගය අපිට හොයන්න පුළුවන් අපි සාමාන්‍ය වර්ණීය කැලිපරයක. දැන් මේක සාමාන්‍ය වර්ණීය කැලිපරයක් කියලා තේරුම් ගන්න අර කොටස් අතර වෙනස එක නිසා. අපි ඒක ගත්තේ මතකද කුඩාම මිනුම සමාන කරා ප්‍රධාන පරිමාණ කොටසක අගය. දැන් මේක නම් ආවේ 0.5නේ. අඩු කිරීම වර්ණීය පරිමාණ කොටසක අගය. මම ඒකට x කියලා කරොත් දාගන්න. දැන් කුඩාම වෙනවා 0.025යිනේ. ඒතර ඒක සමානයි 0.5 අඩු කිරීම x. දැන් මේ ඍණ x මෙහෙට ගන්නතර ධන x එනවනේ.
මේ 0.02 අනිත් පැත්තට ගන්න අපිට 0.5 අඩු කිරීම 0.025. ඒතරෝක අඩු කරොත් අපිට ගන්න වෙන්නේ 0.475. ඒතර මිලිමීටර්. දැන් සුළු කිරීම පරිස්සමෙන් කරන්න. ඒතර 4 වෙනි උත්තරේ තමයි එකට ගන්න වෙන්නේ. අපි දැන් අර සමාන විශාලත්ව දෛශික දෙකක සම්ප්‍රේත්‍ය ගත්තා මෙන්න මෙහෙම. දැන් හිතන්න F බැගින් දෛශික දෙකක් තියෙනවා තීටා කෝණයක් ආනතව. එතකොට අපි මේ විදිහටම තියාගෙන සම්ප්‍රේත්‍ය ගන්නවා කියන්නේ එකතුව ගන්න. එතකොට මේක හරි මැද්දේ යන්න ඕනේ. අපි කොහොද දැන් දෛශික දෙක අතර කෝණේ තීටා නම් හරි මැද්දේ යන නිසා මේ කාර්යයක් තීටා බෙදීම දෙක ගන්න. මම එකතුවට R1 කියලා ගන්නකො. එතකොට මේ R1 කියන්නේ එකතුව. දැන් අපි දීලා තියෙන F දෛශික දෙකේ දිශාවන් මේ විදිහටම තියාගෙන සම්ප්‍රේත්‍ය ගන්නවා කියන්නේ ඒ F දෛශික දෙකේ එකතුව ගන්නවා කියන්නේ. ඒක දෛශික අර්ථයෙන් භාවිතා කරන වචනේ. R1 කියන්නේ එකතුව. අපි ඕක ගත්තනේ තියරි වල මතක නැත්තම් බලන්න 2f cos theta බෙදීම 2 කියලා. ඔන්න එකතුව. ඒතර අන්තරය ගන්නකොට කරේ අපි එක දෛශික දිශාව මාරු කරනවා. අපි මේ ආනතෝ තියෙන දෛශිකය හැමම තියාගමුකෝ f. මෙන්න මෙයාව මාරු කරමු. ඒතර දිශා ප්‍රතිවිරුද්ධ කරොත් එයා මේ පැත්තට වෙන්න ඕනේ. ඒතර මේ දෛශිකයේ විශාලත්ව වෙනසක් වෙන්නේ නැහැ. දැන් මේ පැත්තේ කෝණය θීටා නිසා දැන් දෛශික දෙක අතර කෝණය 180 ඍණ θීටානේ. දැන් අර මෙයාගේ දිශා මාරු කරපු නිසා හරිනම් අපි ඒකට ඍණ f කියලා දාන්න ඕනේ. විශාලත්වය ගන්නකොට ඍණ ලකුණේ අර්ථයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ දේ මතක තියාගන්න. දෛශික දෙකක අන්තරය ගන්නකොට කරන්නේ එක්කෙනෙක්ගේ දිශාව මාරු කරලා අනිත් දෛශිකයත් එක්ක සම්ප්‍රේත්‍ය ගන්නවා. ඉතින් මේ දිශා මාරු කරත් විශාලත්වයේ f මනේ වෙනසක් නැහැනේ. ඒ නිසා දැන් සම්ප්‍රේත්‍ය යන්න ඕනේ ආයි හරි මැද්දේ. ඒ කියන්නේ මේ පැත්තට. මම ඒක R2 කියලා ගන්නම්. හැබැයි අපි ගන්නේ අන්තරය. ඒ දෛශිකයක දිශා මාරු කරන එකතු කරලා ඒතර මේන්නේ අන්තරය. හරි. අපි ඔය R2 සඳහා ප්‍රකාශනය ගන්න පුළුවන් අර උඩ එක ගත්තා වගේම ලිව්වොත් 2f දෛශික දෙක අතර කෝණය මේ වෙලාවේ 180 ඍණ θ නේ. ඕක බෙදීම 2. හරි. දැන් තියරි මතක නැත්තම් ඒව බලන්න ඉක්මනට බලන්න නැතුව ඉන්න එපා. ඒතර මේක සුළු කරොත් අපිට එනවා 2f sin θ බෙදීම 2. හරි. දැන් මම මේ පේපර් වල ප්‍රශ්න කරනකොට සමහර තැන්වලදී මුලින් ඉඳන් ආයේ තියරි මතක් කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට කම්මැලි නැතුව තියරි පොතත් ළඟට අරගෙනම මේ වීඩියෝ එක බලන්න. එතකොට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් ගානේ කියන්නේ ඒක්‍ය හා අන්තරය අතර අනුපාතය තමයි මූල තුන. දැන් ඒක්‍ය කියලා අපි ගත්තේ R1. අන්තරය කිව්වේ R2. ඒතර අනුපාතයනේ R1 බෙදීම R2 නේ. R1 ලිව්වොත් 2f cos θ බෙදීම 2. R2 ලිව්වොත් 2f sin θ බෙදීම 2. ගාන කියන්නේ ඔය අනුපාතය සමානයි මූල 3යි කියලා. හරි. දැන් පොඩි සුළු කිරීමකට යන්න තියෙනවා. දැන් 2f ට 2f කැපිලා යනවා. දැන් අපි දන්නවා sin θ බෙදීම cos θ කියන්නේ tan θ නේ. එහෙනම් මේක උඩට මාරු කරොත් cos θ බෙදීම sin θ කියන්නේ ඒකේට tan θ. දැන් මෙතනදී මේ වගේ කියන්නේ cos θ බෙදීම 2 බෙදීම sin θ බෙදීම 2. ඒක ලියන්න පුළුවන් 1 යට tan θ බෙදීම 2 කියලා. ඒතර ඒක තමයි මූල 3. දැන් මේකත් ආයි උඩට මාරු කරොත් පරස්පර ගත්තොත් අපිට එනවනේ tan නේ. tan θ බෙදීම 2 එක සමානයි මූල 3. sorry මූල 3ත් මාරු වෙන්නේ මේ පරස්පරනේ. ඒතර ඉන්නේ 1 යට මූල 3. අපි දන්නවා 1 යට මූල 3 ඉන්නේ tan වල 30 දින tan 30. tan 30 තමයි 1 යට මූල 3 කියන්නේ නේ. ඔන්න ත්‍රිකෝණමිතික අනුපාතය කියන්නේ හරියට මතක තියෙනවා. ඒ කියන්නේ θ බෙදීම 2 තමයි 30 කියන්නේ. එහෙනම් θ කියන්නේ අංශක 60යි. ඒ කියන්නේ දෛශික දෙක අතර කෝණය 60 වෙන්න ඕනේ. දැන් ආයි නැවත යමු රූප ටිකට. දැන් දෛශික දෙක අතර කෝණය කියලා අපි සාමාන්‍යයෙන් විස්තර කරන්නේ දෛශික දෙක බද්ධ පාද ලෙස ඇඳුනොත් ඒ අතර කෝණය. දැන් පළවෙනි උත්තරේ ගත්තොත් මෙතන දෛශික දෙක ඇඳලා තියෙන්නේ අනුපිළිංගත් පාද ඔස්සේ. එකක් ඇඳලා ඉවර වෙන තැන අනිත් එක ඇඳලා තියෙන්නේ. මේ රූපෙට දාලා මේ දෛශික දෙක මම බද්ධ පාද ලෙස ඇඳුනොත් මෙහෙම එන්නේ. අපි ඉස්සලාම අර තිරස්ව තියෙන මේ විදිහට ඇඳගමු. ඊට ආනතව තියෙන්නේ මෙයා පටන් ගත්ත තැනින් අඳ විතර මේ පැත්තට. ඒතර මෙන්න මේ පැත්තේ කෝණයනේ 65 කියලා ගාන දෙන්නේ. එහෙනම් අනිත් පැත්තේ කෝණය තමයි අපි දෛශික දෙක අතර කෝණය ගන්න.
ඒක ඒතර 180න් 65ක් අඩු කරොත් 115නේ. ඒතර ඒක හරියන්නේ නැහැ. අපිට දැන් උත්තරය ආවේ දෛශික දෙක අතර කෝණය අංශක 60යි කියලා. නේ. හරි දැන් දෙවෙනි උත්තරයට යමු. දෙවෙනි උත්තරේ දෛශික දෙක ඇඳලා තියෙන්නේ අනුපිළිවෙන්ගත් පාදෝස්ස. ඒ කියන්නේ ඒ වැඳලා ඉස්සන අනිත් ඇඳලා තියෙන්නේ. අපි ඒක බද්ධ පාද ලෙස අඳිමු. මම ඉස්සෙල්ලා මෙන්න මේ තිරස්ව තියෙන ඒ අඳින්න. මෙන්න තිරස්ව තියෙන එක. ඒක අඳින පටන් ගත්ත තැනින් මෙන්න මේ අඳිමු. එතකොට මෙන්න මේ පැත්තට වගේ අඳින්න වෙන්නේ. ඒගොල්ලෝ අංශක 30යි කියලා දීලා තියෙන මෙන්න මෙතන උඩ කෝණේ. එහෙනම් දැන් මේ අතර කෝණය වෙන්න ඕනේ 150යි. ඒ මුළු කෝණය 180 වෙන්න එපා. ඒස දෙවෙනි උත්තරෙත් නෙවෙයි. තුන්වෙනි උත්තරය ගත්තොත් දෛශික දෙක අපි බද්ධ පාද ලෙස ඇඳුවොත් මම ඉස්සලම් තිරස්වය අඳින එක තියෙන්න ඕනේ මේ පැත්තට. ඊට පස්සේ මේ ආනතෝය අඳිමු. ඒතර එයා පටන් ගත්ත තැනින් අඳින්න ඕනේ. ඒතර එයා තියෙන්න ඕනේ මේ පැත්තට නේ. අන්න දැන් මේ අතර කෝණේ 60 වෙලා තියෙනවා. ඒ සමයක අපිට ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ. හතරවෙනි එකේ තියෙන මයික්‍රෝමීටර ස්ක්‍රූ කුවාමන ප්‍රශ්නයක්. අපේ ගහන නිවැරදි පාඨාංකය. දැන් අපිට පැහැදිලි පළවෙනි රූපේ භාවිතා කරන්නේ මූලාංක දෝෂ හොයනනේ. වස්තුව නැතිකොට මූලාංක දෝෂ හොයන. දැන් සාමාන්‍ය නිවැරදි මයික්‍රෝමීටර ස්ක්‍රූ කුවාමානයක නම් ඉද්දයි කිනිරේ ස්පර්ශ වුණාට පස්සේ වෘත්තාකාර පරිමාණයේ බිඳුව අර රේඛීය පරිමාණයේ මධ්‍ය රේඛාවට සම්පාත වෙන්නත් ඕනේ. සමේ දාරය රේඛීය පරිමාණයට ප්‍රධාන පරිමාණයේ බිඳුවට සම්පාත වෙන්නත් ඕනේ. දැන් මේ රූපේ තියෙන්නේ බලන්න පුළුවන් වෘත්ත පරිමාණයේ බිඳුව ටිකක් උඩට ගිහිල්ලානේ තියෙන්නේ. ඒතර මේ වගේ දෝෂයක් එන්නේ ඉද්දයි කිනිරේ ගෙවුනහම. ගෙවිලා. එතන මේක ඍණ දෝෂයක්. එහෙනම් නිවැරදි කරන්න දෝෂයගේ අපි පස්සේ කියන පාඩම්කට එකතු කරන්න ඕනේ. අපි ඉස්සෙල්ලා මෙතන දෝෂය අගය අරන් යමුකෝ. දෝෂය. දැන් පැහැදිලි මෙතන දැන් මේ තියෙන්නේ වෘත්ත පරිමාණයේ ප්‍රධාන පරිමාණය ලකුණු කරලා තියෙන මධ්‍ය රේඛාව. ඒකට සාපේක්ෂව වෘත්ත පරිමාණය කොටස් ගෙන තියෙනවා 1යි 2යි 3ක් නේ. කොටස් 3ක් ගිහිල්ලා. එහෙනම් දෝෂයගේ ගන්න බලන්න කරන්න අපි ඒ ඉහළට ගිය කොටස් ගන්න ගුණ කරනවා කුඩාම වෙන 0.01. එතන අපිට එනවා දෝෂය 0.03. හරි ඔන්න දෝෂයගේ. දැන් මෙතන පාඨාංගය බලමු. පාඨාංගය බැලුවොත් අපි බලනවා වෘත්තාකාර පරිමාණයේ දාරය ආසන්නයේම තියෙන ප්‍රධාන පරිමාණ පාඨාංග කියලා මෙයා. ඒක එන්නේ 6.5 මිලිමීටර. හොඳයි. දැන් කලින් දෝෂය එන්නේ මිලිමීටර වල. අර මේක 6.5. දැන් මෙතන 6නේ. ඒතර යටට පොඩි ඉර කියන්නේ 6.5. දැන් මේක 5 නම් මේක 5.5. 6 6.5. ඊටසේ ඔකට එකතු කරන්න ඕනේ සම්පාදන වෘත්ත පරිමාණ කොටස. දැන් මෙතන 15 තියෙන ලොකු ඉර මෙන්න මේ ඉර තමයි සම්පාදනයේ පොඩි ඉර. ඒක 16 නේ. හරි එහෙනම් ඒකට එකතු කරනවා 16 ගුණ කිරීම කුඩා මෙනු 0.01 මිලිමීටර. දැන් ඕකනේ මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණයක පාඨාංකය ගන්න ක්‍රමය. ඒතර ඒක සුළු කරොත් 6.66 මිලිමීටර එන්න ඕනේ. හරි. ඔන්න පාඨාංකය. ඒතර නිවැරදි කරන්න දෝෂය එකතු කරන්න ඕනේ. මොකද මේ දෝෂය ඍණ දෝෂයක්. අයි ඉද්දයි කිනිරේ ගෙවීම නිසානේ වෘත්ත පරිමාණයේ බිඳුව මෙහෙම උඩට ගින් තියෙන්නේ. ඒතර දෝෂය ඍණ නම් නිවැරදි කරන්න එකතු කරන්න ඕනේ. ඒතර අපි කලින් කිව්ව පාඨාංකය 6.66 මිලිමීටර. දෝෂය 0.03යි. ඒතර එකතු කරොත් අපිට යනවා 9යි 6යි 6.69 මිලිමීටර. අර ගන්නනේ පස්වෙනි උත්තරේ. දැන් කිහිප දෙනෙක් තුන්වෙනි උත්තරෙත් මාක් කරලා තිබ්බා. මොකද එතනත් ඉලක්කම තියෙනවනේ 6.69. නමුත් ඒකේ බලන්නත් ඕනේ. එතන ඒකකේ දෙන්නේ සෙන්ටිමීටර. ඒක නිසා වැරදිනේ. ඒ නිසා පස්වෙනි උත්තරේ තමයි හරි. 6.69 මිලිමීටර. ඊළඟ පහත සඳහන් කවරක් ව්‍යුත්පන්න ඒකකයක් සහිත භෞතික රාශියක් වේද? මේක හරි වැදගත්. අහන්නේ ඒකකේ නෙමෙයි භෞතික රාශිය. දැන් මේ ජූල් කියන්නේ ඒකකයක්නේ. ඒක ව්‍යුත්පන්න ඒකකයක්. ඒක හරි. ජූල් කියන්නේ කාර්ය ඒකක. ඔයාලා සංයුක්ත නාම සහිත ඒකකය ගත්තොත් එන්න ඕන වලට kg m වර්ග s ඍණ 2. ඒක ව්‍යුත්පන්න ඒකකයක්. මවුල කියන්නේ මූලික ඒකකයක්. ඒක ඒකකයක්. ස්කන්ධය කියන්නේ මූලික ඒකකයක් සිම්පල් kg කිලෝග්‍රෑම්. අන්න. බලය කියන්නේ ඒකකයක් නෙමෙයි රාශියක්. මේක රාශියක්. දැන් බලයේ ඒකකය ලිව්වොත් එන්නේ විශේෂ නාම සහිත ඒකකය නම් නිව්ටන්. සංයුක්ත නාම සහිත ඒකකය ලිව්වොත් එන්නේ kg ms ඍණ 2 නේ ස්කන්ධය ගුණ කිරීම තොරනේ. දිග කියන්නේ භෞතික රාශියක්. ඒකකයක් නෙමෙයි. ඒක භෞතික රාශියක්. රාශිය. ඒකේ ඒකකය ලිව්වොත් එන්නේ මීටර.
ඒක නිසා දැන් ওই වාර විභාග ප්‍රශ්නවලදී හරියට පරිස්සමෙන් වචන පිළිබඳ සැලකිලිමත් වෙනවා. මේ තරහනේ භෞතික රාශිය. ඒකක නෙමෙයි. ඒ නිසා මේකේ උත්තරේ වෙන්න ඕනේ 4 වෙනි උත්තරේ. දැන් සමහර අය පළවෙනි උත්තරේ ගහලා තිබුණා. පළවෙනි උත්තරේ තියෙන්නේ භෞතික රාශිය නෙමෙයිනේ ඒකකේනේ. ඒතර භෞතික රාශිය හන්ද 4 වෙනි උත්තරේ ගන්න වෙනවා. ඊළඟ 6. දැන් 6 මෙතන තියෙන වර්නියර් කැලිපරයක මූලාංක දෝෂය ගන්න අවස්ථාවක්. දැන් සාමාන්‍ය නිවැරදි වර්නියර් කැලිපරයක හණු ස්පර්ශ වෙනකොට පරිමාණ දෙකේ බිඳු ලකුණු සම්පාත වෙන්න එපා. දැන් සාමාන්‍ය උඩින් තියෙන ප්‍රධාන පරිමාණය යට වර්නියර් පරිමාණය. දැන් මේ දීලා තියෙන රූපේ හැටියට වර්නියර් පරිමාණය අර නතර වෙන්න ඕන තැනත් ඉක්මවා ගිහිල්ලා නේ. දැන් හරියනම් නතර වෙන්න ඕනේ වර්නියර් පරිමාණ බිඳුව මෙතනනේ. ඒකත් ඉක්මවා ගිහිල්ලා. ඒතර ඒක ඉක්මවා ගිහිල්ලා නිසා මේක අපි තේරුම් ගන්න ඕනේ හණු ගෙවිලා. මේ දෝෂය තියෙන හණු ගෙවිලා. හණු ගෙවිලා ඍණ දෝෂය. ඍණ දෝෂය අගය ගත්ත විදිහ ඔන්න දැන් අමතක වෙලා දින ගොඩක් අයට. ඉතින් පරිස්සමෙන්. ඍණ දෝෂය අගය ගන්නකොට අපි කරන්නේ හණු ස්පර්ශ අවස්ථාවේදී සම්පාතන වර්ණී පරිමාණ කොටස බලනවා. දැන් මේකේ සම්පාතන වර්ණ පරිමාණ කොටස මේ තුනනේ. සම්පාතන කියන්නේ එක කෙලින් තියෙන ඕනේ පරිමාණ දෙකේ ඉරි දෙකක්. ඒ සම්පාතන වර්ණී කොටස 3. හරි. දැන් මෙතන අතර මේක විශේෂයෙන් කියන නිසා සාමාන්‍ය විද්‍යාගාර වර්ණීය කැලිපරයක් කියලා ගන්න වෙන්නේ. ඒතර දැන් දෝෂය අගය හොයනකොට අපි කරන්නේ ඍණ දෝෂයක් මේක ඇත්තටම ඍණ දෝෂයනේ. ඒ ඍණ උනේ හණු ගෙවිලා නිසා. ගෙවිලා නිසා ඒක ඍණ දෝෂයක්. તો ඍණ දෝෂය අගය හොයන්නේ සම්පාතන වර්ණීය කොටස මුළු වර්ණීය කොටස් ගානෙන් අඩු කරනවා. දැන් මුළු වර්ණීය කොටස් ගාන 10යිනේ. ඒතර සම්පාතන වර්ණීය කොටස 3 ඒක ගුණ කරන්න ඕනේ කුඩාම වෙනුව 0.1 මිලිමීටර් වලින්නේ. අර මේක සුළු කරත් අපිට එනවා 0.7 මිලිමීටර්. ඔන්න දෝෂය. ඒතර මේක ඍණ දෝෂයක් හන්දා මේ දෝෂය තියාගෙන පාඩම් ගත්තොත් අඩුවෙන් කියවේ. එහෙනම් නිවැරදි කරන්න මේක එකතු කරන්න ඕනේ. එකතු කරන්න ඕනේ. ඒතර පාඩම්කට එකතු කරන්න ඕනේ. ඒකෙස් අපිට ගන්න වෙන්නේ 4 වෙනි උත්තරේ. දැන් මෙහෙම ප්‍රශ්න කතා කරනකොට තියරි මතක නැහැ වගේ දැනෙනවා නම් ඊළඟ පේපර් එකට කලින් ඒ තියරි ආයෙ නැවත කීප වතාවක් හරි බලලා ඒක ආයෙ ඔලුවට දාගන්න ඕන. එහෙම නැතුව ඊළඟ පේපර් එක ලියන්න එපා අපරාධනේ. ඒතර ඒකෙත් වරදිනවන්නේ නැත්තම්. 7 මේකේ පොඩ්ඩක් සුළු කරන්න තියෙනවා. හැබැයි අපි මේ විදිහෙම ප්‍රශ්නයක් ඉලක්කම් නම් මේවන වෙන්නේ නැති. නමුත් මේ විදිහෙම ප්‍රශ්නයක් අපි අර ප්‍රතිශත දෝෂ ගැන කතා කරද්දී පැහැදිලි කරා. දෙගොල්ලෝ ගෝලයක ඝනත්වය සොයන පරීක්ෂණයේදී ප්‍රතිශත දෝෂ කිහිපයක් දීලා තියෙනවා. හරි ගෝලයක ඝනත්වය. හරි අපිට මෙහෙමයි ඇත්තටම දැන් ඒ ලෙවල් වලට නම් එම සමීකරණෙත් භාවිතා කරලා ප්‍රතිශත දෝෂ වෙන ප්‍රකාශනයේ ලබා ගන්න නම් තාම ප්‍රශ්න දීලා නැහැ ඒ ලෙවල් විභාග වලට. ඒගොල්ලෝ අපිට එහෙම භාවිතා කරනොත් ඒගොල්ලෝ ප්‍රකාශන දෙනවා. වාර විභාගලත් මම දැකලා තියෙනවා සමහර ඒවායේ ප්‍රකාශන දීලා තියෙනවා. සමහර ඒවායේ ප්‍රකාශන දෙන්නේ අපි විසින් ගොඩනගා ගන්නවා. දැන් මේ ප්‍රශ්නේ එහෙම එකක්. හරි වැරදුනට කමක් නැහැ ඉගෙන ගන්න පුළුවන් අපිට. එහෙනම් දැන් මෙතන අපිට ගත්ත හැකි මම එහෙනම් ඉස්සලම ගෝලයේ ඝනත්වය සඳහා ප්‍රකාශනයක් ලියන් ඉන්නවා. දැන් අපි දන්නවා ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාප. අපි ඝනත්වයට දාමුකෝ රෝ ස්කන්ධයට අපි දාමනේ දාන්නේ m නේ පරිමාප. දැන් මොන ගෝලයක පරිමාව වර්ගඵල ඒවා ඒ ලෙවල් කාලේ දෙන්නේ නැහැ විභාග වල. ඒක නිසා මත තියන්න ඕනේ. ගෝලයක පරිමාව වෙන්නේ 3න් 4යි 5r ඝනය. මෙතෙන් දැන් අපි අර විස්කම්භයම ඉන නිසා d ඇසුර ලියා ගමු. උතර r කියන d බෙදීම 2නේ. ඕකේ 3 බලය. දැන් මොන මේවා මතක තියාගන්න ඕනේ. හරි. එහෙනම් m බෙදීම v පරිමාව. පරිමාව කියන්නේ 3න් 4යි 5 මේකෙත් මම දර්ශක සුළු කරගත්තා d වල 3 බලය බෙදීම 2 3 බලය කියන 8. හරි. ඔක ඊට වඩා සුළු කරන්න ඕනේ අපි අර අවශ්‍ය තර්කේ මතක් කරගන්නකෝ. දැන් කිසියම් රාශියක් දැන් මෙතන ඝනත්වය ගණනය කරන්න යනවා ස්කන්ධය කියන රාශියයි විස්කම්භය කියන රාශියයි මැනලා. එතකොට ඝනත්වයේ භාගික දෝෂයක් ඇති වෙනවා. අපි මේ භාගික දෝෂය මෙන්න මේ සංකේතයෙන් ඉදිරිපත් කරා ඩෙල්ටා රෝ බෙදීම රෝ. මේවට බය වෙන්න ඕනේ නැහැ හුරු වුණාම හරි. ඩෙල්ටා රෝ බෙදීම රෝ. මේ සාමාන්‍ය මේ සංකේතයෙන් පෙන්වු කරන්නේ ඝනත්වයේ භාගික දෝෂය. ඒතර අපි පැහැදිලි කරා මේ වගේ ප්‍රකාශනයක් දුන්නාම ඒ ගණනය කරන රාශියේ භාගික දෝෂය ගන්න පුළුවන්. අපි අර පාඨාංක ලබා ගන්නා රාශීන්ගේ භාගික දෝෂය ඇසුරේ. එතකොට මෙතන m අනිනවනේ. ඒතර m ගේ භාගික දෝෂය අපි ඩෙල්ටා m බෙදීම m කියලා ගන්නවා. මතකනේ රාශි බෙදුනත් ගුණ වුණත් දෝෂ එකතු වෙන එකයි වෙන්නේ. අන්න එක මතක තියාගන්න. ඊළඟ විස්කම්භයේ භාගික දෝෂයේ ඩෙල්ටා d බෙදීම d
මෙතනදි මතකයි නේද අර දර්ශකයක් තියෙනවා නම් ඒ දර්ශකයෙන් දෝෂේ ගුණ කරන්න ඕනේ කියලා කිව්වා. දැන් ওই ක්‍රමවේද ඔන්න මතක තියාගන්න. ඔය වාරි භාවනට නිතරම දෙනවනේ. ඒක අමතක කරන්න එපා. එහෙනම් මෙන්න ගෝලයක ඝනත්වය ගන්නකොට භාගික දෝෂ අතර සම්බන්ධය. දැන් ගානේ. ඒතකොට ප්‍රතිශත දෝෂත් මේකටම දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. දැන් භාගික දෝෂය C ගුණ කළා තමයි ප්‍රසත් දෝෂය ගන්න. ප්‍රසත් දෝෂත් මේකටම ගන්න පුළුවන්. දැන් ගාන දෙනවනේ ඝනත්වයට දාලා ප්‍රසත් දෝෂය 2.5යි කියලා. 2.5. ඊළඟට ස්කන්ධය මාන ප්‍රසත් දෝෂය 100ට 1යි කියලා දෙනවනේ. 100ට 1යි. ධන එහෙනම් 3 වතාවක් ඩෙල්ටා D ට D. දැන් අපි අහන්නේ විස්කම්භය මානවල ප්‍රසත් දෝෂය කොච්චරද? ඉතින් මේක මේ පැත්තට ගත්තොත් 2.5 එකක් අඩු වෙනවා. ඒ කියන්නේ වම් පැත්තට ගත්තොත් 2.5 එකක් අඩු වුණොත් අපිට එනවා 1.5. ඔක සමානයි 3යි ඩෙල්ටා D බෙදීම D. දැන් මේ තුන මෙහෙට බෙදලා දාන්න 1.5 බෙදීම 3. ඒක තමයි ඩෙල්ටා D බෙදීම D. ඒ කියන්නේ ඉතින් 0.5නේ. එහෙනම් විස්කම්භයේ මරිනකොට ඇති වෙලා තියෙන ප්‍රතිශත දෝෂය 100.5. ඒ කියන්නේ 5 වෙනි උත්තරේ ගන්න වෙනවා. දැන් 8 වෙනි ප්‍රශ්නයත් 7 වෙනි ප්‍රශ්නෙත් එක්ක බැඳලා තියෙන එක. ඒගොල්ලෝ කියනවා ගෝලයේ විස්කම්භයේ මනින ලැබුවේ සාමාන්‍ය විද්‍යාගාර වර්නියර් කැලිපරයකින් නම්. අපේ අහනවා ගෝලයේ විස්කම්භයේ වන. හරි. දැන් අපි ඒකේ ප්‍රතිශත දෝෂය ගත්තනේ 100.5 කියලා. අපි ප්‍රතිශත දෝෂය ගැන කතා කරද්දී ඉගෙන ගත්තා කිසියම් පාඨාංකයක ප්‍රතිශත දෝෂය කියලා කියන්නේ උපකරණයේ විය හැකි උපරිම දෝෂය. නැත්නම් කුඩාම මිනුම බෙදීම ලබා ගන්න පාඨාංකයේ ගුණ කිරීම 100 කියන්නේ. දැන් මේකේ ප්‍රතිශත දෝෂ අපිට දැන් කලින් ආවනේ 0.5. මෙන්න මේකෙන් ප්‍රතිශත දෝෂය 0.5. ඒක දානවා ප්‍රතිශත දෝෂයේ තියෙන තැනට 0.5. ඊට සාමාන්‍ය විද්‍යාගාර වර්නියර් කැලිපරයක් කියලා කියනවනේ. සාමාන්‍ය විද්‍යාගාර වර්නියර් කැලිපරයක කුඩාම මිනුම එන්නේ 0.1 මිලිමීටර්. ලබා ගන්න පාඨාංක විතින් D කියලා ගමු විස්කම්භේ. ගුණ කිරීම 100. ඔකනේ. එහෙනම් D හරස් ගුණ කරොත් අපිට D එනවා 0.100ෙන් ගුණ කරොත් 10යි 10 බෙදීම 0.5. ඒ කියන්නේ 20යි. මිලිමීටර් 20යි එන්නේ. මොකද මෙන්න මේ කුඩාම මිනුම මිලිමීටර් වලින් ගන්න. එතකොට අපිට පාඨාංක එන්නත් ඕනේ මිලිමීටර් වලින්. ඒක මිලිමීටර් 20යි. ඒ නිසා අපිට ගන්න වෙන්නේ 4 වෙනි උත්තරේ. 4 වෙනි උත්තරේ. ඊළඟ 9. සාමාන්‍ය විද්‍යාගාර ගෝලමානයක් තියෙනවා. අපි එහෙනම් කුඩා මිනුම 0.01 කියලා දැනගන්න ඕනේ. මෙම ගෝලමානය තල වීදුරු තහඩුවක් මත තබා. අර මූලාංක දෝෂයක් තියෙනවද නැද්ද කියලා හොයාගන්නනේ ගෝලමානයේ තල වීදුරු තහඩුවක් මත තියන්නේ. ඊට පස්සේ ස්ක්‍රූප් තුඩ ඒ තහඩුව වීදුරු තහඩුව ස්පර්ශ කරාට පස්සේ ප්‍රධාන පරිමාණය වෘත්තාකාර පරිමාණය ශුන්‍යයට යන්තම් පහලින් තියෙනවා. අපි ඉතින් මේ රූපේ ඇඳගම මේක සම්පාදන කොටස 86. අපි ඒක මේ රූපෙම ඇඳගමුකෝ. එනවන වෘත්තාකාර පරිමාණය අර ආරම්භයේදී මූලාංක දෝෂය හොයනකොට තියෙන්න ඕනේ මෙන්න මේ ආකාරයට. ගානට අනුව. අයි බිඳුවට පහලින් දැන් මේකනේ ප්‍රධාන පරිමාණය බිඳුව. මෙන්න මෙතන සම්පාදන කොටස 86ලු. හරි. දැන් අපෙන් අහනවා මීට දාලා පාඨාංකය කොහොමද කියලා. එහෙනම් මීට දාලා පාඨාංකය ගන්නකොට අපි අර තල වීදුරු තහඩුව මත ගෝලමානයේ තියලා ගන්න පාඨාංකයනේ මෙන්න මේ පිහිටුමට දාලා ගියේ. අවසානයේ ලබාගෙන තියෙන පාඨාංකනේ මේ පිහිටුමට දාලා ගියේ. එහෙනම් අපි ගෝලමානයේ ලබා ගන්න පාඨාංකය ගන්න මෙන්න මේ මුළු උස ගන්නවා. දැන් ඒ උස කොටස් දෙකකට වෙන් කළා තමයි ගන්න වෙන්නේ. අර මූලාංක දෝෂයට දාලා මෙන්න මේ කුඩා අගය, ඒ කියන්නේ බිඳුවත් අතර මෙන්න මේ චූටි පරතරය අන්න ඒක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මතකයිනේ සාමාන්‍ය ගෝලමානයක තැටිය ඉහළට කරකවනකොටනේ පාඨාංක නිවැරදිව කියවෙන්නේ. පහළට කරකවනකොට පාඨාංකය ගන්නකොට අපි කරේ සමපාතන වෘත්ත පරිමාණ කොටස මුළු කොටස් ගානෙන් අඩු කරනවා. ඒ කියන්නේ මුළු වෘත්ත පරිමාණ කොටස් ගන්න 100නේ. 100ෙන් අඩු කරන්න ඕනේ අර සමපාතන වෘත්ත පරිමාණ කොටස. ඒක ගුණ කරන්න ඕනේ කුඩාම මිනුමෙන්. ඒ කියන්නේ 0.01. එහෙනම් මෙන්න මේ කුඩාගේ මේක සුළු කරොත් 100ෙන් 86 කඩවල 14යි. ඒතර මේ කුඩාගේ ඉන්නේ 0.14යි කියලා. 0.14. ඊළඟට ගෝලමානයේ මෙන්න මෙතන ලබාගෙන තියෙන පාඨාංක අපි ගත්තොත් ඒක කියවද්දී අපි ගන්න ඕනේ
තැටිය දැනට තියෙන තැනට යන්තම් පහලින් තියෙන ප්‍රධාන පරිමාණ පාඨාංගය මෙන්න මේක. දැන් මෙන්න මේ ලොකු ඉරනේ 5 6 7 එතකොට මේක 8. එනවනේ ප්‍රධාන පරිමාණය කියන පාඨාංගය 8. ඊළඟ මෙන්න මේ ලොකු ඉර 20 මේක 21 මේක 22. 22 තමයි දැන් අර ස්පර්ශ වෙන්නේ. එහෙනම් ප්‍රධාන වෘත පරිමාණ කොටස 22. ඒතකොට ඒක ගුණ කරන කුඩා මිනු 0.01. මේක සුළු කරොත් 8.2 කියලා සුළු කරාම එන්නේ නේ. හරි. දැන් ඒතර අවසානයේ මුළු පාඨාංකය ගන්නකොට ওই දෙක එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ 8.22ට අර 0.14 එකතු කරන්න ඕනේ. දැන් පැහැදිලිනේ. මම ඕන නැවත ලිව්වොත් මේ තියෙන ප්‍රධාන පරිමාණයේ බිඳුව තැටි ආරම්භයේ තිබ්බ මෙන්න මේ වගේ තැනක. ඒතර මෙන්න මේ උස තමයි අපිට අර 0.14 කියලා එන්නේ. අර අවසාන පාඨාංග ගන්නකොට තැටි දෙන මේ වගේ තැනක. ඒතර මෙන්න මේ උස තමයි අර 8.22 කියලා එන්නේ. ඒතර මුළු පාඨාංකය ගන්නකොට අපි ගන්න ඕනේ අර මුලින්ම තිබ්බ තැනයි අවසානයේ තියෙන තැනතර මේ මුළු පරතරය. ඒ කියන්නේ මේ දෙක එකතු වෙන්න ඕනේ. දැන් කලබලයට සමහර අය අඩු කරලා. ඒවා පරිස්සමෙන්. ඒතර මේක සුළු කරොත් 6යි 3යි 8යි නේ. 8.36 මිලිමීටර එන්නේ. ඒක අපිට ගන්න වෙන්නේ 4 වෙනි උත්තරේ. ඊළඟ 10 සවිදි ෂඩාශ්‍රයක පාදෝස්සේ දෛශික කිහිපයක් දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම රූපයක් ඇඳගමුකෝ දාලා වශයෙන්. මේ තියෙන්නේ සවිදි ෂඩාශ්‍රය කියලා හිතන්නකෝ. දැන් මේකේ A B C D E F කියලා නම් කරලා දෙනවා. ඔයාලා කැමති තැනකට දාන්න පුළුවන් හැම ප්‍රශ්නයක් නෑ. මම මෙතන දැන්ට A කියලා ගන්න. මේක B C D E F. දැන් මම මෙහෙම නම් කරා වගේම නම් කරන්න ඕන කියලා නීතියක් නෑ. පස්සේ ඒගොල්ලෝ කියනවනේ මේකේ මේ ෂඩාශ්‍රය කේන්ද්‍රය ඕ කියලා. දැන් සාමාන්‍ය සවිදි ෂඩාශ්‍රයක අපි මෙන්න මේ විදිහට අර ප්‍රතිමුඛ ශීර්ෂයා කරාම ගානට කේන්ද්‍රය හරහා යන්න ඕනේ. මෙන්න මේක තමයි ඕ. එතන මෙන්න මෙතන ත්‍රිකෝණ වලට වෙනවනේ මේ හැම ත්‍රිකෝණයක්ම සම්පාද ත්‍රිකෝණයක් සවිදි ෂඩාශ්‍රයක. ඒවති O level කාලේ ගණිත දෙනවා. දැන් ඔන්න දෛශික තියෙනවා මෙන්න මෙහෙම. AC දිශාව ඔස්සේ දෛශයක් තියෙන එක ලකුණු කරගන්න. AC දිශාව ඔස්සේ වෙන දෛශිකයක් තියෙනවා. ඊළඟට CD දිශාව ඔස්සේ දෛශිකයක් තියෙනවා. ඊට පස්සේ ආයි AE දිශාව ඔස්සේ දෛශිකයක් තියෙනවා. ඊළඟට ED දිශාව ඔස්සේ දෛශිකයක් තියෙනවා. දැන් ඒගොල්ලෝ කියන්නේ මෙම දෛශික පද්ධතියේ සම්ප්‍රත්‍ය ශුන්‍ය වීමට බාහිර ලබා දෙන දෛශිකය. අන්න ඒක පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඉස්සෙල්ලා අපි මේ දෛශික පද්ධතියේ සම්ප්‍රත්‍ය හොයාගනිමු. දැන් මෙතන මම ගන්නවනේ A සිට E දක්වා. ඒ කියන්නේ A සිට E දක්වා ගිහිල්ලා E සිට D දක්වා යනවනේ ඒ දෛශික දෙක. එහෙනම් ඒ දෙකේ සම්ප්‍රත්‍ය වෙන්න ඕනේ AD. ඊළඟට තව දෙන්නෙක් ඉතුරුනේ A සිට C දක්වා ගිහිල්ලා C වල දැන් ආයෙ D දක්වා යනවනේ. එහෙනම් ඒ දෛශික දෙකේ සම්ප්‍රත්‍යයත් AD. ඒ කියන්නේ මේකේ අවසාන සම්ප්‍රත්‍ය වෙන්න ඕනේ 4යි නෙමෙයිනේ 2යිනේ 2යි AD. අවසාන සම්ප්‍රත්‍ය 2යි AD. 2යි AD. ඔක තමයි සම්ප්‍රත්‍ය. හැබැයි දැන් අපෙන් අහන්නේ ඒ සම්ප්‍රත්‍යයේ බිඳුව වෙන්න නම් අපි දෙන්න ඕනේ දෛශිකය. දැන් AD කියලා කියන්නේ මෙන්න මෙයානේ. එහෙනම් බිඳුව වෙන්න නම් දැන් 2යි AD තමයි සම්ප්‍රත්‍ය. එහෙනම් ශුන්‍ය වීමට අපි දැන් ශුන්‍ය වීමට ගත්තොත් ඒ කියන්නේ සම්ප්‍රයුක්තය ශුන්‍ය වීමට නම් බාහිරින් දෙන්න ඕන දෛශිකන මේක අනිත් පැත්ත. ඒ කියන්නේ 2යි DA වෙන්න ඕන. 2යි DA. 2යි DA. කියන අනිත් පැත්තට. ඒ කියන්නේ මෙන්න මේ පැත්තටයි දෙන්න ඕන. 2යි DA. දැන් 2යි DA කියලා උත්තරයක් නැහැනේ. ඒකට උත්තර දීලා තියෙන්නේ AO OA ඒ වෙන්නේ නේ. අපිට දැන් මේ DA කියලා කියන්නේ මෙතන දැන් මෙතනට තියෙන එකනේ. DA ලියන්න තිබුණා නේද? එක්ක DO ඇසුරේ නැත්නම් OA ඇසුරේ. දැන් DA කියන පාදය සමානයි නේද OA පාදය වගේ දෙකක්. නිසා මේක අපිට ලියන්නේ 2යි OA. හොඳට බලන්න නැවත. DA දෛශිකයේ සමානයි OA දෛශිකය වගේ දෙකක්. දිශාව බලන්න ඕනේ. දැන් කීයටවත් කලබලයට DA සමානයි 2යි AO කියලා එහෙම ලියන්න බෑ. දිශා ප්‍රතිවිරුද්ධයිනේ. මෙහෙම ලියන්න බෑ. හරි. එහෙනම් මෙතන 2යි DA
DA වෙනුවට අපිට ලිව හැකි 2 OA කියලා. එහෙනම් මේක සුළු කරොත් 4 OA. හරි. එහෙනම් සම්ප්‍රයුක්තය ශුන්‍ය නම් අපි 4 OA දෛශිකයක් දෙන්න ඕනේ. එතකොට 10ට ගන්න වෙන්නේ 4 වෙනි උත්තරේ. ඊළඟට 11 උපසර්ග. දැන් මේවා මතක නැහැ සමහර අයට. නැනෝ කියන්නේ කීයද? ටෙරා කියන්නේ කීයද? ඒවා ඉතින් මතක තියාගන්න ඕනේ. හිටුවාම ඔයගේ ප්‍රශ්න වාරි බහලා දෙනවා. කොහොමද සමහර සුළු කිරීම වලදී දැනගන්න මේ. ඒතර අපි ඔය ගත්තට උපසර්ග ගණනාවක් 10 ධන 12 ඉඳන් 10 ඍණ 12 දක්වා. ඒ ටික මතක තියාගන්න. ඒ වල බහටත් ඒක ඕන වෙනවා. එතකොට නැනෝ ටෙරා ගුණිතය ගත්තොත් නැනෝ කියන්නේ 10 ඍණ 9. ටෙරා කියලා කියන්නේ 10 ධන 12. ඉතින් මේක සුළු කරොත් අපිට එන්නේ 10 ධන 3 නේ. ධන 3. හරි. එතකොට අපිට ගන්න එකේ දෙවෙනි උත්තරේනේ. දෙවෙනි උත්තරේ. ඊළඟට 12. ඔන්න ඒකක පරිවර්තනයක්. වායුගෝලීය පීඩනයක දෙනවා 10 5යි CGS ඒකක ක්‍රමයෙන් මන් ලැබුව විට. හරි. අපි පොඩක් පීඩනය එකකට ඔන්න ගමුකෝ. අපි දන්නවා පීඩනය කියන්නේ බලය බෙදීම වර්ගඵලය. නැත්නම් ක්ෂේත්‍රඵලය. දැන් බලයේ සංයුක්ත නාම සහිත ඒකකය ලියන්න ඕනේ මෙතන. ඒ කියන්නේ kg ms ඍණ 2. අතර බලය කියන්නේ ස්කන්ධය ගුණ කිරීම තොරණයනේ. ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම් තොරණේ ms ඍණ 2. බෙදී වර්ගඵලය කියන්නේ වර්ග මීටරනේ. එතන මේක සුළු කරොත් m වර්ගයේ උඩ ගත්තට පස්සේ m ඍණ 2 අර තියෙන m එක සුළු කරොත් m ඍණ 1. එතන අපිට එනෝනේ kg m ඍණ 1 s ඍණ 2. ඔන්න පීඩනයේ සංයුක්ත නාම සහිත ඒකකය. දැන් ඒකක පරිවර්තන වලදී අනිවාර්යෙන් සංයුක්ත නාම සහිත ඒකකය අපි ගන්නවා. දැන් මේක ඇත්තටම SI ඒකක ක්‍රමය. ඔය SI ඒකක ක්‍රමය හැදුනේ අර ප්‍රංශය තුල රටවල් භාවිතා කරපු MKS කියන ඒකක ක්‍රමය භාවිතා කරලා. M කියන්නේ මීටර්, K කියන්නේ කිලෝග්‍රෑම්, S කියන්නේ තප්පර. දැන් සමහර රටවල් භාවිතා කරලා මෙන්න මේක CGS. CGS කියන්නේ C කියන්නේ සෙන්ටිමීටර්, G කියන්නේ ග්‍රෑම්, S කියන්නේ තප්පර. ඉතින් අපිට ඕකට පරිවර්තනය කරන්න තියෙනවා. දැන් ඒගොල්ලෝ දෙනනේ වායුගෝලීය පීඩනයේ 10 5යි කියලා. අපි ඒක දැන් ලියා ගමු. 10 5යි ඔන්න සංයුක්ත නාම සහිත එකක දැන් මෙතන ලියන්න kg m ඍණ 1 s ඍණ 2. හරි. දැන් ඔන්න ඒකක පරිවර්තනය කරන්න තියෙනවා. දැන් 10 5ෙන්ම තියාගමුකෝ. කිලෝ කියන්නේ 10 3නේ. එහෙනම් 10 3යි ග්‍රෑම් එහෙම ලියන්න. ඔන්න දැනටම තියෙන ස්කන්ධය අපිට අවශ්‍ය ඒකකට පරිවර්තනය. ඒ කියන්නේ CGS කියලා කියන්නේ මේක ලියන්න ඕනේ ග්‍රෑම්, සෙන්ටිමීටර් සහ තප්පරවල. හරි ඕන දැන් ස්කන්ධය පරිවර්තනය කරා. මෙතන මීටර් අපි දන්නවා මීටර් එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර් ගත්තොත් 100ක් නේ. ඒ නිසා මෙතන මීටර් වෙනුවට ඔය අපිට ලියන්න පුළුවන් සෙන්ටිමීටර් 100. 100. එතකොට ඒකේ ඍණ එකේ බලය අර ඍණ එක දර්ශකේ දාන්න ඕනේ. ඒක අමතක කරන්න බෑ. කාලය නම් ඉතින් S ම තමයි ඒක වෙනසක් නේද? S ඍණ දෙක තියෙනවා. දැන් මෙතන 10 බලය ගත්තොත් නම් 10 8ක් එනවා. G තියෙනවා. මෙතන දර්ශකයක් කරලා මෙතන 100 කියන්නේ 10 දෙකනේ. එළිය දර්ශක ඍණ එකෙන් ගුණ කරොත් අපිට එනවා 10 ඍණ 2. 10 ඍණ 2. CM වල ඍණ 1 එනවා. S ඍණ 2. දැන් 10 8යි 10 ඍණ 2යි සුළු කරොත් 10 6ක් එනවා. දැන් ඒක කියනවා GCM ඍණ 1 S ඍණ 2 අන්න හරි. දැන් ඔන්න CGS එකකට හරි. අතට ඉලක්කම වෙන්නේ 10 6. එන විශාලත් වෙන්නේ 10 6. ඒතකොට 12ට අපිට ගන්න වෙන්නේ දෙවෙනි උත්තරේ. 13ත් ගොඩක් අය කලබලයට වරද්දගෙන තිබුණා. මීටර රූලකින් විය හැකි උපරිම නිමානිත දෝෂය. නිමානිත දෝෂයයි උපරිම දෝෂය නැත්නම් නිරපේක්ෂ දෝෂයයි කියන්නේ දෙකක්. ඔන්න දැන් හොඳට මතක තියාගන්න. අපි දැන් සාමාන්‍ය මොකක් හරි ඔය දණ්ඩක වගේ එකක නැත්නම් පරීක්ෂණයකදී වුණත් ඔය මීටර රූලකින් අපි දිගමනිනකොට අපි ගොඩක් වෙලාවට මීටර වල ස්ටෑන්ඩ් එක හයි කරලා ආධාරක එක හයි කරලා තමයිගේ පාඨාංක ලබා ගන්න. ඉස්සරහට පරීක්ෂණ වලදී අපිට තේරුම් ගන්න පුළුවන්. හිතන්න මම උදාහරණයක් විදිහට මම යඳින්නේ මීටර රූල. දැන් මේ මීටර රූල භාවිතාලා අපි ඕන මොකක් හරි අපි තුන දණ්ඩක වගේ දිගමයින් යනවා. මෙන්න මෙහෙම දණ්ඩක දිගමයින් යනවා. දැන් අපි දැන් මෙන්න මේ දණ්ඩේ මෙන්න මේ කෙලවරට දාලා මෙන්න මෙතන පාඨාංකය ගන්න එපේ. ඒතර පරිමාණ දිහා බලනකොට ඔන්න මේ මිලිමීටර් ලකුණු දෙකක් මම ටිකක් විශාල කරලා දෙන්නේ. මිලිමීටර් ලකුණු. ආසන්න මිලිමීටර් ලකුණු දෙකක් ඔන්න ඔහම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම ගන්නකො මෙයා අපි මිලිමීටර් වල ලියමු. මේක තියෙන හිතන උදාහරණයක් විදිහට මිලිමීටර් ගත්තොත්
54 කියලා. එහෙනම් මේක 55 වෙන්න බෑ. මේ අනුයාත මිලිමීටර දෙයක් ගන්න. 55. දැන් සාමාන්‍ය තෝර විතර ආසන්නගේ කිව්වොත් අපි බලනවා ආනේ මේ දැන් ඔන්න මේකේ වම් කෙළවර තියෙන්නේ 55ට කිට්ටුව. එහෙනම් මෙතනට අදාළ පාඨාංගය අපි මේ 55 මිලිමීටර 55 මිලිමීටර කියලා ගන්නවා. හැබැයි අපි අතින් දෝෂයක් වෙනවානේ මෙන්න මේ කුඩා ප්‍රමාණයේ දෝෂයක්. ඔන්න ඕකට තමයි නිමානිත දෝෂය කියන්නේ. ඒ කියන්නේ අපි අර පරිමාණයේ ලකුණු කරලා තියෙන අගයකට ආසන්න කරද්දි වට යනකොට ඇතිවෙන දෝෂයකට තමයි නිමානිත දෝෂය කියන්නේ. දැන් මේ වෙලාවේ නම් නිමානිත දෝෂයේ අගය ලිව්වොත් මිලිමීටරෙන් භාගයටත් වඩා අඩුයි. මිලිමීටරෙන් භාගයටත් වඩා අඩුයි. දැන් මේ පැත්තට ගත්තොත් නම් නිමානිත දෝෂය ගොඩක් වැඩි මේ පැත්ත නිමානය කරන්නේ. ඒතර වැරදිනේ. අපි නිමානය කරන්නේ ආසන්න පැත්තට. එතකොට දැන් නිමානිත දෝෂයට ගත හැකි උපරිම අගය අපි අහන්නේ. උපරිම අගය මෙහෙමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. ඔන්න අපි කිසියම් ඔන්න මීටර වල භාවිත කරලා මොකක් හරි පාඨාංකයක් ගන්නකොට අපි දැන් ඔන්න බැලුවාම ඔන්න මේකේ මේ කෙලවර සම්පාත වෙන්නේ කොයි වගේ තැනද බලවම ඔන්න දැන් අපිට දැන් පේනවා හරියට නිකන් මැද්දේ වගේ තියෙන දේ. මම අර උදාහරණ ගන්නකො උදේට 54යි 55යි මෙන්න නිකන් මැද්දේ වගේ තියෙන. ඒතකොට අපිට ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. එක්කෝ 54 ගන්නත් පුළුවන් 55 ගන්නත් පුළුවන්. මොකද කෝක ගත්තත් එකම නිමානිත දෝෂයක් වෙන්නේ. ඒතර නිමානිත දෝෂය කියන්නේ මිලිමීටරෙන් භාගනේ. මිලිමීටරෙන් භාගය කොයි පැත්තට ගත්තා. මිලිමීටරෙන් භාගය කියන්නේ 0.5යිනේ. ඒක මතක තබා ගන්න මිනුම් උපකරණයක ওই විදිහට ආසන්න කරද්දී වට යද්දී නැත්නම් කියනවා නිමානය කරද්දී වෙන දෝෂය කියන්නේ එයාගේ කුඩාම මිනුමෙන් භාගයක්. ඒක නිසා අපිට ගන්න වෙන්නේ මේකේ දෙවෙනි උත්තරේ 0.5 මිලිමීටර. ඊළඟට 14 10යි පිකෝෆැරඩ් සමාන නොවුනුයේ. මොකක්වත් කලබලයට ගහලා දන්නේ උත්තර. ඒතර සමාන නොවුනුයේ. දැන් මේ ප්‍රශ්න වල මෙන්න මේ වගේ දැක්කම මේවට ඉලක්ක ඇඳ ගන්න. මොකද කලබලයට අපිටම පේන්නේ. දැන් 10යි පිකෝ කියන්නේ 10 ඍණ 12. ඒතර මේක සුළු කරොත් අපිට එන්නේ 10 ඍණ 11නේ. 10 ඍණ 11. එහෙනම් අපි දැන් මේ උත්තර වල චෙක් කරලා බලන්න ඕනේ 10 ඍණ 11 නොයෙන්නේ මොකේද කියලා. මොකද නොවනුවේනේ. දැන් පළවෙනි උත්තරය ගත්තොත් ඒගොල්ලෝ කියන්නේ 10 ඍණ 2යි නැනෝ. මං කිරි මගේ අදහස කරන්නේ නැනෝ කියන්නේ 10 ඍණ 9යි. දැන් මේක සුළු කරොත් 10 දර්ශක එකතු වෙනවනේ ඍණ 2යි ඍණ 9 එකතු වෙනවා ඍණ 11. 10 ඍණ 11යි. එහෙනම් පළවෙනි උත්තරය වෙන්න බෑ. ඊළඟ දෙවෙනි උත්තරය ගත්තොත් 10 ඍණ 5යි මයික්‍රෝ. මයික්‍රෝ කියන්නේ 10 ඍණ 6යි. එහෙනම් මේකත් සුළු කරොත් දර්ශක එකතු වෙනවා ඍණ 5යි ඍණ 6යි ඍණ 11. ඒතර 10 ඍණ 11යි. ඊළඟ තුන්වෙනි උත්තරය ගත්තොත් 10 ඍණ 8යි මිලි. මිලි කියන්නේ 10 ඍණ 3නේ. ඒතර මේක සුළු කරොත් අපිට එනවා 10 ඍණ 11. ඊට පස්සේ හතරවෙනි උත්තරය ගත්තොත් අතර කෙලිම 10 ඍණ 11 තියෙනවානේ ෆැරඩ් වලින්නේ. ඒකකේ ෆැරඩ් මම අර උපසර්ග විතරයි සුළු කරන්නේ. එහෙනම් පළවෙනි උත්තර 4 මෙන්න නැති නිසා පස්වෙනි උත්තරේ තමයි අපිට උත්තරය කියලා ගන්න වෙන්නේ. අපි ඕන නිකන් ඒකත් සුළු කරමු පස්වෙනි උත්තරේ. ඒකේ තියෙන්නේ 10 2යි කිලෝනේ. කිලෝ කියන්නේ 10 ධන 3නේ. ඒතර ඒක සුළුව 10 5යි එන්නේ. හරි. එහෙනම් ඒතර ඒක නේ උත්තරයට ගන්න වෙන්නේ. ඒ කියන්නේ නොවෙන එක පස්වෙනි උත්තරේ. ඊළඟ 15. මේක ගොඩාක් සංකීර්ණ දෛශික ගැටලුවක් නෙමෙයි. හැබැයි පොඩි තර්ක ටිකක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා දැනට නිව්ටන් 12 හා 12යි මූල 3 බල දෙකක් තියෙනවලු. ඒකේ දිශා නියතයි. හැබැයි අර 6යි නිව්ටන් බලයේ දිශාව වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ තීටා ඇතර වෙනස් වෙනවා. අපේ අහන්නේ බල තුනෙහිම සම්ප්‍රත්‍යයේ උපරිම වන්නේ තීටා කුමක් වුණොත් කියලා. දැන් කොහොමත් ඔය 12යි මූල 3ටයි සම්ප්‍රත්‍යයක් තියෙන්නේ. අපි සරණක ඒක දිශාව තේරුම් ගන්න බලමු. මම මේක අඳින්නම් ත්‍රිකෝණ ප්‍රමේයට අනුව. අනත අපි ඔය තියෙන ඉදිරිය වන්දකෝ බද්ධ පාද ලෙස. එතකොට මෙන්න 12යි මූල 3 12යි මූල 3 නේ. 12යි මූල 3 මේ තියෙන 12. එහෙනම් මේ දෙකේ සම්ප්‍රත්‍යය ගත්ත හැකින අපිට ඒ දෙන්න අන්තර්ගත සමාන්තර ආශ්‍රය අතර මෙතනින් ඍජු කොණාශ්‍රය. මෙන්න මේ විකරණය ගත්තොත් ඒ වෙලාවේ මෙන්න මෙතන කෝණය මම ඇල්ෆා කියලා ගන්න අපි මේ කෝණය ගමු ඇල්ෆා. මේ කෝණය ඇල්ෆා ගත්තොත් දැන් මේ පාදයේනේ 12යි මූල 3. ඒක අපිට සම්මුඛ පාදයේ මෙතන ලකුණු කරන්න පුළුවන් 12යි මූල 3. අතන 12 කියන්නේ මේ පාදයේ දිගනේ. දැන් අපිට tan ඇල්ෆා ලියන්න පුළුවන් මෙතන. tan ඇල්ෆා. tan කියන්නේ සම්මුඛ බෙදීම බද්ධනේ. එතකොට සම්මුඛ කියලා කියන්නේ 12යි මූල 3. බද්ධ කියන්නේ 12. අතරක සුළු කරොත් මූල 3 එනවා. ඒතර tan ඇල්ෆා මූල 3 නම් ඇල්ෆා කියලා කියන්නේ අංශක 60යි. ඒ කියන්නේ දැනට තියෙන මේ 12යි මූල 3යි 12යි සම්ප්‍රයුක්ත යන්නේ
සිරසත් එක්ක නැත්නම් 12ත් එක්ක අංශක 60ක් ආනතව. දැන් අපි දෛශිකවල ඉගෙනගෙන තියෙනවානේ මොනවා හරි දෛශික දෙකක් එකම දිශාවට තිබ්බොත් උපරිම සම්ප්‍රයුක්තයක් එන්නේ. ප්‍රතිවිරුද්ධ දිශාවට තිබ්බොත් අවම සම්ප්‍රයුක්තය. ආනතව තිබ්බොත් ඔය අතරමැද ගන්නේ. එසා දෛශික දෙක එකම දිශාවට තිබ්බොත් තමයි උපරිම සම්ප්‍රයුක්තයක් එන්නේ. දැන් ගානට ඕන කරන්නේ මේ දෛශික තුනේම සම්ප්‍රයුක්ත උපරිම කරන්නනේ. අපි දැන් මේ දෙන්නේ 12යි 12යි මූල තුනේ සම්ප්‍රයුක්තය තියෙන කොහෙද කියලා හොයාගත්තා. ඒකේ තියෙන අංශක 60ක් ආනත. එහෙනම් අර දීලා තියෙන නිව්ටන් 6ත් ඒ දිශාවටම ක්‍රියා කරා නම් හරිනේ නේ නිව්ටන් 6. එහෙම නම් උපරිම සම්ප්‍රයුක්තයක් එනවනේ. අපිට එතන සම්ප්‍රයුක්තයේ විශාලත්වය වැදගත් නෑ. සම්ප්‍රයුක්ත උපරිම වෙන්න නම් නිව්ටන් 6 තියෙන්න ඕනේ කොහොමද කියලා තේරුම් ගන්න අවශ්‍යයි. එහෙනම් නිව්ටන් 6 තියෙන්න ඕනේ 12 සහ 12යි මූල 3 දෛශික දෙකේ සම්ප්‍රයුක්තය පවතින දිශාවට. ඒක නිසා අපිට 4 වෙනි උත්තරේ ගන්න වෙන්නේ අංශක 60යි තීටට ගන්න වෙන්නේ. ඊළඟට 16 වෙනි ප්‍රශ්නේ. ඔන්න චලන වීක්ෂයක් සම්බන්ධ ගැටලුවක් තියෙනවා. මුලින්ම අහනවා ඒකේ කොටස් නම් කරන්න කියලා. ඒතර E කියලා කියන්නේ අන්වීක්ෂය නාභිගත කරන ඇණ. E පේනවනේ. E තියෙන මෙන්න මෙතන. ඒතර වඩා හොඳ අන්වීක්ෂය නාභිගත කරන ඇණ කියලා ලියන එක. අන්වීක්ෂය නාභිගත කරන ස්ක්‍රූප් එක කියලා කිව්වත් කමක් නැහැ. F කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන්නේ. ඒකට අපි කියනවා සිරස් සියුම් සීරුමාරු ස්ක්‍රූප්පුව. සිරස් දල සැකසුම් ස්ක්‍රූප්පුව කියලා කිව්වත් කමක් නැහැ. සියුම් සීරුමාරු ස්ක්‍රූප්පුව කියන එක හොඳයි. F. ඊළඟට G තියෙන්නේ මෙන්න මෙතන. ඒක තිරස් සියුම් සීරුමාරු ස්ක්‍රූප්පුව. G කියන්නේ තිරස් සියුම් සීරුමාරු ස්ක්‍රූප්පුව. H කියලා කියන්නේ මෙන්න මේ ඇන දෙක. ඒක අපි සන්තලන ඇන. ආධාරකයේ සන්තලන ඇන, වේදිකාවේ සන්තලන ඇන. මේ තිරස් කොටසට වේදිකාව කියලාත් කියනවා. හරි? වේදිකාවේ සන්තලන ඇන. නැත්නම් නිකන් සන්තලන ඇන කියලා කිව්වත් ඇති. ඒගොල්ලෝ I කියලා දීලා තියෙන්නේ මෙන්න මේ කොටස ඕක ස්ප්‍රීතු ලෙවලය. මතකයිනේ? අර චලන වික්ෂයෙන් පාටම් ගන්න කලින් අපි ස්ප්‍රීතු ලෙවලය තිරස් කරගන්න එපා. ස්ප්‍රීතු ලෙවලේ y බිඳුව මෙදර පැමිණෙන තෙක් සන්තල ස්කෘප කරවන්න එපා. එසා I කියන්නේ ස්ප්‍රීතු ලෙවලය. එතන ලකුණු දීලා තියෙන්නේ පහම හරිනම් ලකුණු 3යි. පහම හරිනම් ලකුණු 3යි. හතරක් හරිනම් ලකුණු 2යි. තුනක් හරි දෙකක් හරි හරිනම් ලකුණු 1යි. එකක් හරිනම් ලකුණු නැහැ. සලකුණුත් පොඩ්ඩක් පරිස්සම් බලන්න වෙනවා. ඊළඟ B වල 1. අපි අහනවා මෙහි වර්ණීය කොටසක අගය කොපමණද? ඔන්න ඕක වරද්දලා තිබ්බනේ ගොඩක් අය. දෙතර වර්ණීය කොටසක අගය ගන්නකොට මේක දැන් අර කොටස් ගැන මතක් කරගන්නත් ඕනේ. හරි. දැන් මේකේ ඔය වර්ණීය පරිමාණයක කොටස් වලට දාලා රූප සටහනක් මම WhatsApp group එකට අර මුලින්ම දාලා තියෙනවා. ඒක පොඩ්ඩක් මතක නැත්නම් ආයි බලන්න වෙනවා. හරි. මම නිකන් දල වශයෙන් ඕනනම් මතක් කරන්න. අපි හිතමු උදාහරණයක් විදියට මේ තියෙන වර්ණීය පරිමාණය කියලා. මේකේ මතක තියාගන්න පාඨාංග ලකුණු කරලා තිබිට යක් අමුතු විදිහෙන්නේ. මේ විදියට වර්ණීය පරිමාණය පොඩි ඉරි ඔන්න 4ක් ගිය තැන ටිකක් ලොකු ඉරක් තිබ්බා. ඊට පස්සේ ආයි 4ක් ගිය තැන ආයෙ තව ලොකු ඉරක් තියලා මෙන්න මෙතන ලකුණු කරලා තිබ්බනේ අර 0.1.6යි ඔය විදිහට. ඔය විදිහට ගත්තොත් ඔක්කොම කොටස් 50ක් වෙනකන් තියෙනවා. මේකේ පොඩි කොටස් 50ක් වෙනකන් තියෙනවා වර්ණීය පරිමාණය. වර්ණීය පරිමාණය පොඩි කොටස් 50ක් වෙනකන් තියෙනවා. ඒ 50 සමපාත වුණේ මිලිමීටර් භාගයේ කොටස් 49කට. අන්න ඒකයි වැඩි ඔය වරද්දන්න හේතුව. මිලිමීටර් භාගය. කියන්නේ ප්‍රධාන පරිමාණයේ තිබ්බේ මෙහෙම අර පොඩි ඉරයි ලොකු ඉරයි. පොඩි ඉරයි ලොකු ඉරයි. ඔන්න ඔහොමද තිබ්බේ. ඒ කියන්නේ මිලිමීටර් භාගයේ කොටස් 49කට තමයි සම්පාත වෙන්නේ. දැන් වර්ණීය කොටසක අගය කොපමණද නිසා ඒක හොයන්න ඕනේ නැහැ. කෙලින්ම ලිව්වත් ඇති. නමුත් අපිට හොයන්න පුළුවන් ඔක්කොම වර්ණීය කොටස් 50ක් තිබ්බා. ඒ 50 සමපාත වුණේ මිලිමීටර් භාගයේ කොටස් 49කට. අර භාගය ගුණ කරන්න ඕනේ 49න් මිලිමීටර්. ඔන්න ඔය විදිහට තමයි වර්ණීය කොටසක අගය හොයන්නේ. ඒ දැන් වර්ණීය කොටස් 50ක් තියෙනවනේ. එකක අගය බලන්න 50න් බෙදන්න එපා. මේ දෙකත් පල්ලෙහාට ගත්තොත් අපිට එන්නේ 49 බෙදීම 100. අර මේක සුළු කරොත් 0.499 මිලිමීටර්. හරි. ගොඩක් අයගේ මේක වැරදි. ඒ නිසා දැන් අර මේවා මතක තියාගන්න ඕනේ. අස්සක් මුල්ලක් නෑර විශේෂ තියෙන කරුණු මතක තියාගන්න. හරි. ඊට රොමිලකන් දෙකේ අහනවනේ B1 යගේ භාවිතා කරමින් කුඩා මිනිමු සඳහා අගයක් ලබා ගන්න කියලා. එතකොට දැන් ඔන්න එතන දැන් ලබා ගන්න හැටි පෙන්නනවා. ඒතර කුඩා මිනිම සමානයි
ප්‍රධාන පරිමාණ කොටසකගේ අඩු කිරීම වර්ණීය පරිමාණ කොටසකගේ. ඒක ලියන්න වචනේ. ලබා ගන්න කිව්වහම ඒක ලියන්න ඕන. ඒතර කුඩා මිනුම සමානයි ප්‍රධාන පරිමාණ කොටසකගේ අඩු කිරීම වර්ණීය පරිමාණ කොටසකගේ කියලා ලියන්න ඕන. දැන් මේකේ ප්‍රධාන පරිමාණ කොටසකගේ 0.5 මිලිමීටර. එහෙනම් මිලිමීටර එක නෙමෙයි චලන වික්ෂයේ. ඒක මතක තියෙන්න ඕනේ. වර්ණීය පරිමාණ කොටසකගේ 0.49 මිලිමීටර. ඉතින් මේක අඩු කරොත් 0.01 මිලිමීටර එන්නේ. 0.01 මිලිමීටර එන්නේ. ඊළඟට C කොටස. පාඨාංක ලබා ගැනීමට පෙර සිසුවෙක් තිරස් සියුම් සීරුමාරු ඇණේ කරකව විට අනුරූප වර්ණීය පරිමාණය චලනය නොවිය. එසේ වූයේ ඇයි? මෙන්න මේ උපකරණය. මෙන්න මෙතන තියෙනවා නේද ස්ක්‍රූප්පුවක්. ඔන්න ඕකට අපි කියනවා තිරස් වර්ණීය පරිමාණය අගුළු දමන ස්ක්‍රූප්පුව. නැත්නම් තිරස් වර්ණීය පරිමාණය අගුළු දමන ඇණය. ඔන්න ඕක තද වෙලා තිබ්බොත් විතරයි මෙන්න මේ G කරකවනකොට මේ වර්ණීය පරිමාණ සහිත පද්ධතිය චලනය වෙන්නේ. එහෙම නැතුව අපි හිතමුකෝ මේ ස්ක්‍රූප්පුව බුරුල් කරලා තිබ්බ කියලා. එයා බුරුල් කරලා තිබ්බොත් මේ G කොච්චර කරකෙව්වත් වැඩක් නැහැ. මේ වර්ණීය පරිමාණය චලනය වෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්න බලාපොරොත්තු වෙන්නේ. ඒස දැන් C කොටසට අපි ගියොත් C කොටසේ කියන්නේ මෙන්න මේ C කොටසේ කියන්නේ ඇයි අර වර්ණීය පරිමාණය චලනය වෙන්නේ නැත්තේ කියලා නේ. තිරස් සියුම් සීරුමාරු ඇණේ කරකෙව්වහම ඇයි වර්ණීය පරිමාණය චලනය නොවෙන්නේ? ඒකට උත්තරේ ලියවෙන්න ඕනේ C කොටසේ තිරස් වර්ණීය පරිමාණය අගුළු දමන ඇණය. තිරස් වර්ණීය පරිමාණය අගුළු දමන ඇණය තද කර නොතිබීම. අන්නේ වචන ටික කියවෙන්න ඕනේ. එහෙම ලියලා තියෙනවා නම් ඒකට මේ ලකුණු එකක් ගන්න පුළුවන්. ලකුණු එකක්. හරි මට මේ කලින් කොටස් දෙකේ ලකුණු අමතක වුණා මම ඒකත් කියන්න. රෝමි ලක්කන් දෙකේ කුඩාම වෙනම හරිනම් එතෙන්ට ලකුණු 1යි. ඊළඟට අර වර්ණීය කොටසකගේ හරිනම් එතෙන්ටත් ලකුණු එකක් දෙන්න ඕනේ. එතෙන්ටත් ලකුණු එකක් දෙන්න ඕනේ. කලින් ලකුණ නම් කිව්වනේ. ඊළඟට D කොටස. D කොටසත් සමහර අය කලබලයෙන් වරද්දලා. හොඳට මතක තියාගන්න දැන් චලන මේ අන්වීක්ෂ කඳේ මේ ලොකු කොටස. මෙන්න මෙතන තමයි අපි ඇහැ තියන්නේ. මේක තමයි උපනෙත. උපනෙත. අර කුඩා කොටස තමයි අවනෙත. අවනෙත. ඒ දෙක මාරු කරගන්න එපා. හරි. දැන් normal සාමාන්‍යයෙන් අන්වීක්ෂ කඳ බැලුවාමත් ඒක බලන්න පුළුවන්. විශාල කොටස උපනෙත, අර කුඩා කොටස අවනෙත. උපනෙත කියන්නේ ඇහැ තියෙන පැත්ත. ඇහැ තියෙන පැත්ත. හරි. ඒතර ඒකේ හරියට මේ කොටස් දෙක ලකුණු වෙලා තියෙනවා නම් උපනෙත හරියට ලකුණු වෙලා තියෙනවා. ඒකට එක ලකුණයි අවනෙතට එකයි. දැන් මාරු කළා තිබ්බොත් ලකුණු දෙන්න බෑ. ඊස් රෝමි ලක්කන් දෙකේ අහනවා රෝමි ලක්කන් දෙක D කොටස රෝමි ලක්කන් දෙක උපනෙත නිවැරදිව සීරු මාරු වී ඇති බව දැනගන්නේ කෙසේද? ඒතර ඒකේ වඩා හොඳයි මෙහෙම ලියනවා නම් උපනෙත තුලින් නිරීක්ෂණය කරන විට හරස්කම්බි පැහැදිලිව නිරීක්ෂණය වීම. එහෙම ලියනවා නම් තව වඩා හොඳයි. හරස්කම්බි පැහැදිලිව නිරීක්ෂණය වීමෙන් කියලා කිව්වත් කමක් නැහැ ඒක ලකුණක් දෙන්න. නමුත් විභාගෙදී හෙව්වොත් අනිවාර්යයෙන් අර එහෙම ලියන්නේ. උපනෙත තුලින් බලන්න එපා. බැලුවහම අපිට හරස්කම්බි පැහැදිලිව පේනවා කියලා පේන්නේ නේ. ඒ සරෝම ලක්කන් දෙකට උත්තරේ වෙන්න ඕනේ. උපනෙත තුලින් නිරීක්ෂණය කරන විට හරස්කම්බි පැහැදිලිව නිරීක්ෂණය වීම. හරි. ඊළඟ E කොටසේ. E කොටසේ මතකයිනේ අපි පැහැදිලි කරා මේක මේ අර යටිකුරු ප්‍රතිබිම්බ පේන්නේ කියලා. යටිකුරු ප්‍රතිබිම්බ දෘශ්‍ය වෙන්නේ. ඒසද මෙයාලා අහනවනේ අර ABCD පිටුම් වලට අනුරූප ඒවා ලකුණු කරන්න කියලා. දැන් අතට මේකේ පළවෙනි රූපේ නම් පෙන්වන්නේ. කියන්නේ මෙන්න මේ රූපේ පෙන්වන්නේ තිරස් විස්කම්බය මනින්න අවස්ථාවට අදාළ එකක්. ඒක පේන්නේ දකුණු පැත්තට නාභිගත කරලා වගේ. එනකොට මේක ඇත්තටම නාභිගත කරලා තියෙනවා නම් වම් පැත්තට. වම් පැත්තට කියන්නේ D. එහෙනම් මේ පළවෙනි රූපේ D. එහෙනම් දෙවෙනි රූපේ B වෙන්න ඕනේනේ. ඊළඟට තුන්වෙනි රූපේ සිරස් විස්කම්බය මනින්න. ඒ කියන්නේ මෙන්න මේ සිරස් විස්කම්බය මනින්න නාභිගත කරලා තියෙන අවස්ථාවදී අපිට පේන්නේ නිකන් උඩ කෙළවරට නාභිගත කරලා වගේ රූපේ බැලුවා. යටිකුරු ප්‍රතිබිම්බ පේන නිසා එහෙනම් මේක ඇත්තට නාභිගත කරලා තියෙන්නේ C ටනේ. එහෙනම් තුන්වෙනි රූපේ C, එහෙනම් හතරවෙනි රූපේ A වෙන්න ඕනේ. ඒතර ওই විදිහටම තමයි රූප ටික තියෙනවා. මේකේ හතරම හරිනම් තමයි එක ලකුණක් දෙන්නේ. හතරම හරියන්න ඕනේ ඒ ලකුණ ලබා ගන්න. එකක් හරි වැරදි නම් ලකුණු නැහැ. ඊළඟ E කොටස රෝමි ලක්කන් දෙක.
ඒකේ පාඨාංග අහනවා අපේ. එතකොට දැන් ඒකේ පළවෙනි රූපේ හැටියට පාඨාංගය ගත්තොත් වර්ණීය පරිමාණයේ බිඳුව තියෙනවා මේ ස්ථානයේ. වර්ණීය පරිමාණයේ බිඳුවට කලින් තියෙන ප්‍රධාන පරිමාණ පාඨාංගය ගත්තොත් මෙන්න මේ පොඩි ඉර. ඒ නැතත් මතකද ඔයාලට අපි අර ක්‍රමයක් කතා කරා මේක ඉගෙන ගත්තා මතකද අර කෙලින්ම පාඨාංග ලියාගෙන යන්න පුළුවන් ක්‍රමයක්. කෙලින්ම. හරි. ඒක කෙලින්ම ලියාගෙන යනකොට අපි කරන්නේ වර්ණීය පරිමාණයේ බිඳුව ගාවට ගිහිල්ලා ඊට කලින් තියෙන ප්‍රධාන පරිමාණයේ පූර්ව මිලිමීටර. දැන් මේ පොඩි ඉර කියන්නේ අර්ධ මිලිමීටර ලකුණ. අපි කියවන්නෝනේ පූර්ව මිලිමීටර ලකුණ. දැන් මෙතන තියෙන සෙන්ටිමීටර 40. ඒක මිලිමීටර කරොත් සෙන්ටිමීටර 4 තියෙන්නේ. ඒක මිලිමීටර කරොත් 40 කියලා ලියන්න ඕන. 40 ලියලා දශම තිත ලියන්න. ඊට පස්සේ යනවා වර්නියරේ සම්පාදන කොටස. ඒගොල්ලෝ ඊතලයක් දාලාම තියෙනවනේ මෙන්න මෙතන. වර්නියරේ සම්පාදන කොටස කියලා මෙන්න මේ කොටසනේ ඊතලේ දාලා. හරි. දැන් අර වර්ණීය පරිමාණයේ බිඳුවට කලින් තිබ්බේ අර්ධ මිලිමීටර ලකුණක්නේ. ඒ කියන්නේ මෙන්න මේ ඊරනේ තියෙන්නේ. ඒක නිසා අර වර්ණීය පරිමාණයේ සම්පාදන කොටසට කලින් තියෙන ඉලක්කම් දෙක තියෙනවනේ. ඒ කියන්නේ මෙන්න මේ ඉලක්කම් දෙක. ඒ දෙකෙන් වැඩි ඉලක්කමයි ලියන්න ඕනේ දශම දෙකපස්සේ. ඒ කියන්නේ වැඩි ඉලක්කම කියන්නේ 8. 8 ලියන්නේ මෙන්න මේක. ලියලා සම්පාදන කොටස ගන්න. ඒතර සම්පාදන කොටස ගත්ත හැකි මෙතනින් පස්සේ ගත්තොත් මේක 1 2 3. 3නේ සම්පාදනය. එතකොට 40.83යි. ඒකකේ මිලිමීටර. ඔන්න ඔය විදිහට අපිට අර ඉක්මනට කියවන්න පුළුවන් ක්‍රමයක් අපි ඉගෙන ගත්තා. ඒක චලන වික්ෂය සම්බන්ධ කරුණු ලියලා ඇති. ඒක බලන්න නැවතයි. දැන් හදිසියොත් ඒක මතක නැත්නම් ඉතින් සාමාන්‍ය ක්‍රමයක් ගන්න. සාමාන්‍ය ක්‍රමය කියන්නේ වර්ණීය පරිමාණයේ බිඳුව ගාවට එනවා. බිඳුවට කලින් දෙන ප්‍රධාන පරිමාණ පාඨාංගය කියවනවා. එතන ප්‍රධාන පරිමාණ පාඨාංගය කියන්නේ දැන් මෙතන සෙන්ටිමීටර 4 කියන්නේ මිලිමීටර ගත්තොත් 40. පළවෙනි පොඩි ඉර කියන්නේ භාගය. භාගය කියන්නේ දශම 5නේ. අර කියවෙන්න ඕනේ 40.5. ඔකට එකතු වෙන්න ඕනේ සමපාත වන සමපාත වන වර්ණීය පරිමාණ කොටස් ගාන ගුණ කිරීම කුඩාමින්. දැන් මේ මෙන්න මෙතනටදී වර්ණීය පරිමාණ කොටස් 10යි 20යි මෙතනටදී 30යිනේ. ඊට මේක 31 32 33 සම්පාත වෙනවා. ඒක 33 ගුණ කරන කුඩාමිනුව 0.01. රෝග සුළු කරත් අපිට 40.83 ගන්න පුළුවන්. ඒක කැමති ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. හරි. ඊට දෙවෙනි පාඨාංකය ගත්තොත් දෙවෙනි පාඨාංකයේ වෙණි පරිමාණ බිඳුව තියෙන මෙතන ඊට කලින් තියෙන ප්‍රධාන පරිමාණ පාඨාංකය මෙන්න මේ ඊරනේ. දැන් මේකේ ආපස්සට එනවා. මොකද මේ පැත්තේ පේන්නේ නැහැ නේ අපිට පාඨාංකය. දැන් මෙයා සෙන්ටිමීටර් 5. ඒ කියන්නේ මිලිමීටර් 50නේ. ඒක මිලිමීටර් 50 නම් මේ ලොකු ඉර කියන්නේ 49. ඒ කියන්නේ අඩුයින එක. 48 47 46 45 44 43 ඉතින් මෙයා 42 මෙයා 42 නේ 42 එනෝන ප්‍රධාන පරිමාණයෙන් කියන පාඨාංගය 42 අපි සාමාන්‍ය ක්‍රමයේ ගමුකෝ. ඔකට එකතු කරන්න සම්පාදන මේ වර්ණීය පරිමාණ කොටස් ගන්න. ඒතර මෙන්න මෙතන 30ක් තියෙනවා 30යි මේක 31නේ. අර 31 ගුණ කරන කුඩා මෙනු 0.01. අර පාඨාංගය එනෝනේ 42.31. අර සාමාන්‍ය විදිහට අර සාමාන්‍ය අර සාමාන්‍ය මේ විශේෂ ක්‍රමයක් කියන දේ එකත් මතක තියාගන්න ඕනේ. දැන් ওই පාඨාංග දෙකම හරිනම් එකකට එක ලකුණ ගානේ හම්බ වෙනවා. එකකට එක ලකුණ ගානේ හම්බ වෙනවා. හරි. ඊට පස්සේ රෝමිලකන් තුනේ අහනවානේ කේශිකනාලේ අභ්‍යන්තර තිරස් විස්කම්බේ සොයන්න කියලා. අපි දැන් කලින් පාඨාංග දෙක ගත්තනේ ඉතින්. එතකොට එකක් ආවා 42.31 අනිත් එක ආවා 40.83. ඉතින් ඔය දෙක අතර වෙනස ගන්න. ඕකෙන් තමයි විස්කම්බේ රාඩු කරත් ඔයාලට එන්න ඕනේ 8යි මෙතන 4යි 1යි 1.48 මිලිමීටර ඔන්න පාඨාංගය. ඒතර ඒක හරිනම් එතෙන්ට එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟ රෝමිලකන් 4. රෝමිලකන් 4 අහනවා මෙම ක්‍රමයෙන් කේශික නලයක විස්කම්බය මැනීම සුදුසු නොවන්නේ ඇයි? ඒකට උත්තරේ වෙන්න ඕනේ මෙමගින් ලැබෙන්නේ කේශික නලයේ මුහුණතේ විස්කම්බය පමණි. ඒ කියන්නේ මේ ක්‍රමයෙන් එන්නේ අර කේශික නලයේ මුහුණතේ විස්කම්බය විතරයි. ඒ මං කලින් කිව්ව උත්තරේ ලියලා තියෙනවා නම් ඒකට එක ලකුණක් දෙන්න. හරි. ඊට පස්සේ අර අහන්නේ රසදිය කඳක් සහිත ක්‍රමයෙන් ඊළඟට අහන්නේ. ඔයාලට මතක ඇතිනේ. අපි අර කේශික නලයේ මුළු අභ්‍යන්තර දිගම නියෝජනන පරිදි විස්කම්බයක් ලබා ගන්න රසදිය කෙන්දක් ඇතුළු කරලා ගත්තනේ. ඊට මේක අහනවා මේ ඒ ක්‍රමේ නේ
විෂ්කම්භය ගණනය කිරීම සඳහා ක්‍රමයක් පැහැදිලි කරන්න. ඇතරම මේ රසදිය කඳක් සහිත ක්‍රමය කියලා ලිව්වත් ඇති. නැත්තම් අපිට ඉතින් පොඩි වචන ටිකක් ලිව්වට කමක් නැහැ. කේශික නලයට රසදිය කෙන්දක් ඇතුල් කරලා එහි දිග චලන් වීක්ෂය සුරින් මෙන තෙදඬු තුලාව ගත්තත් කමක් නැහැ. නැත්තම් සිව් දඬු තුලාව භාවිතයෙන් කේශික නලය තුළ ඇති රසදිය කඳ ස්කන්ධය මෙන පහත පරිදි විෂ්කම්භය ගණනය කර හැකි කියලා අර ප්‍රකාශන ටික ලියන්න තියෙනවා. හරි, දැන් මේක අහන්නේ පාඨාංක ලබා ගන්නා ස්ථානය රූපේ ලකුණු කර පෙන්නන්න කියලා. ඒතර පාඨාංක ලබා ගන්න අපි මෙන්න මේ මාවකයේ දෙකලවරට. ඒතර ඔයාලා මෙන්න මෙහෙම තිතක්. තිත් දෙකක් දෙපැත්තෙන් දාලා ඒ දෙක කඩ රේඛාවල මෙහෙම දික් කරලා පාඨාංක ලබා ගන්නා ස්ථාන කියලා ලියන්න. පාඨාංක ලබා ගන්නා ස්ථාන. ඒතර මේ දෙක හරියට ලකුණු කරලා තියෙනවා. එතෙන්ට එක ලකුණක් තියෙනවා. අර කලින් ක්‍රමයක් පැහැදිලි කරන්න කියලා තියෙනවානේ. රසදිය කඳක් සහිත ක්‍රමය කියලා තිබ්බනම් ඒකටත් එක ලකුණක් තියෙනවා. ඒක අර විදිහට වචනෙන් පැහැදිලි කරලා තිබ්බත් ඒ ලකුණම තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියන විෂ්කම්භය සඳහා මධ්‍යන විෂ්කම්භය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න කියන්නේ සිදුරේ මධ්‍යන විෂ්කම්භය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. ඒතර ලබා ගන්න කිව්වොත් අර මූලික ප්‍රකාශන භාවිතලා ගන්න ඕනේ. එතෙන්දී ඔයාලා දැන් අර ඝනත්වයේ සමාන ස්කන්ධ බෙදීම් පරිමාව කියලා ලියලා පටන් ගත්තත් කමක් නැහැ. නැත්නම් කෙලිම ලිව්වත් කමක් නැහැ. රෝ සමානයි ස්කන්ධයෙන් බෙදීම පරිමාව. දැන් මෙතන පරිමාව කියන්නේ මේ රසදිය කෙන්දේ පරිමාවනේ. ඒක නිකන් අපිට ගන්න වෙන්නේ ඇත්තටම මේ වගේ පොඩි සිලින්ඩරාකාර දිගක් විදිහන්නේ. දැන් මේකේ දිග L අපි එක මෙන ගන්නවා. මේකේ විෂ්කම්භය D කියලා ගත්තොත් මේකේ හරස්කර වර්ගඵලය ගත්තා කියන්නේ 5 D බෙදීම 2 වර්ගය. කියන්නේ 5R වර්ගයනේ. R කියන්නේ D බෙදීම 2නේ. මෙන්න හරස්කර වර්ගඵලය. ඔක ගුණ කරන්නේ දිග L ගේ. අර හරස්කර වර්ගඵලය දෙඟලොත් වෙනවනේ මේකේ පරිමාව. ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. ඔන්න ඔය ප්‍රකාශන ලියන්න ඕන. ලියලා මෙතනින් D ව තනි කරන්න. D උක්ත කරලා තනි කරගන්න පුළුවන් නේ. එහෙම තනි කරලා තොත් වෙන්න ඕනේ දෙවතාවක් m බෙදීම 5 රෝ l මේ සම්පූර්ණ පදයේ වර්ගමූලය. මෙන්න මේ විදිහට ප්‍රකාශන ලියලා තියෙනවා නම් ඒ කියන්නේ ඝනත්වය සමාන ස්කන්ධ බෙදීම පරිමාණ කරලා ලිව්වත් කමක් නැහැ. ඒක නොලිව්වත් මේ විදිහට තියෙනවා නම් ඒ කියන්නේ මේ මුල් ප්‍රකාශන ලියන්න ඕනේ හැබැයි මෙන්න මේකත් ලියලා මේකත් තියෙනවා නම් ලකුණු දෙකක් දෙන්න. ලකුණු දෙකක්. ප්‍රකාශනයේ විතරක් තියෙනවා නම් ඇත්තටම හරිනම් ඒකට ලකුණු දෙන්න බෑ. ඒ මොකද ඒගොල්ලෝ ලබා ගන්න කියලා තියෙනවනේ. ප්‍රකාශන විතරක් තියෙනවනේ ඒක ලකුණක් දෙන්න. ඊට පස්සේ මේකේ භාවිත කරපු සංකේත හඳුන්වන්න කියලා කියනවනේ. අර සංකේත හඳුන්වනකොට M කියන්නේ රසදිය කඳේ ස්කන්ධය. රෝ කියන්නේ රසදියේ ඝනත්වය. L කියන්නේ රසදිය කඳේ දිග. D කියන්නේ කේශික නලයේ අභ්‍යන්තර විෂ්කම්භය. ඔන්න ඔය හතරම හරිනම් ලකුණු දෙකක් දෙන්න. තුනක් හරිනම් ලකුණු එකක් දෙන්න. දෙකක් හෝ එකක් හරිනම් ලකුණු නැහැ. ඒ විදිහට තමයි ඔකට ලකුණු වෙන වෙන්නේ. ඊළඟ 17 වෙනි ප්‍රශ්නේ. ඒකත් ටිකක් විතර අමුතු ප්‍රශ්නයක් තමයි. නමුත් ඒවට ඉතින් කලබල වෙන්න එපා. උත්තර හොයාගන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා දිග හා පළල ස්කන්ධය පිළිවෙල මෙන්න මේ විදිහට අගයන් ටිකක් දීලා තියෙනවා. ලී පටියක්. ලී පටියක මේ පාඨාංක ලබා ගන්නයි යන්නේ ලී පටියක නේ. හරි. ඒතර ඒගොල්ලෝ අපිට මේ දීලා තියෙනවා උපකරණ. මයික්‍රෝමීටර ස්ක්‍රූ පාමනේ ගෝලමාන හැම උපකරණ තෙදන තුලා සිදන් තුලා ඔක්කොම දීලා තියෙනවා. හරි. අපි කෙලින් ප්‍රශ්න වලට යමුකෝ. සිම්පල් ඒ. උපකරණයකින් ගන්නා ලද සමානයි. උපකරණයකින් ගන්නා ලද මිනුමක් නිවැරදි මිනුමක් ලෙස පවත්වා ගත යුතු උපරිම ප්‍රසාද දෝෂය ගැන සිම්පල් ඒ. මතකයිනේ ඒක 100ට 100ට 1යි. උපරිම ප්‍රසාද දෝෂය 100ට 1යි. ඒක හරිනම් එතෙන්ට එක ලකුණක් දෙන්න. ඊළඟට දැන් ඔන්න ඉහත මිනුම් ලබා ගන්න පුළුවන් උපකරණ. අතර දැන් මේකේ දිග දැන් ගැටලුවේ දෙන සෙන්ටිමීටර් 20ක් පමණනේ. ඒක සෙන්ටිමීටර් 20ක වගේ දිගක් මනිනවා නම් මීටර රූල තමයි හොඳම. මීටර කෝදුව. මීටර කෝදුව තමයි හොඳම. දැන් චලන් වීක්ෂයත් ලියලා තියෙනවා මම දැක්කා කිහිප දෙනෙක් චලන් වීක්ෂය ඒ තරම් හොඳ නෑ. මොකද සාමාන්‍ය විද්‍යාගාර චලන් වීක්ෂයක තිරස් පරිමාණයේ උපරිමගයත් සෙන්ටිමීටර් 20ක්. සමහර ඒවා 25ක් තියෙනවා නැත්තේ නෑ. 25ක් තියෙනවා. මේ නමුත් අර අපි දැන් ඒ සමහරට කෙලවරටම ගෙනියන්න පුළුවන් දන්නේ නැහැ. ඔකේ පරිමාණ මලකඩ කාලාරම මේ වෙලාව උපකරණනේ. එසා මීටර රූල තමයි වඩා හොඳ. ඒතර මීටර රූලේ මැන්නොත් ඒකට අදාළ ප්‍රසාද දෝෂය. ඒතර මීටර රූලේ කුඩා ප්‍රසාද දෝෂය ගන්නකොට
මතකයිනේ අපි ගන්නේ දැන් ප්‍රතිශත දෝෂ ලිව්වොත් අපි එන්නේ කුඩාම මිනුම බෙදීම ලබා ගන්න පාඨාංකයේ ගුණ කිරීම 100නේ. එතකොට දැන් අපි මීටර රූලේ භාවිත කරලා දිග මානෙන්නේ. එතකොට මීටර රූලේ කුඩා මිනුම මිලිමීටර 1යි. දිග ගාන දෙනනේ සෙන්ටිමීටර 20යි. ඒ කියන්නේ මිලිමීටර ගත්තොත් 200යි. ඕක ගුණ කිරීම 100න් ප්‍රතිශත දෝෂය. අර සුළු කරොත් 0.5 එනවා. එසා මීටර් කෝදුව යටතේ දිගට අදාළව ප්‍රතිශත දෝෂය 100ට 0.5 ලියන්න. 100ට 0.5. එතන ප්‍රතිශත ලකුණ නැතත් කමක් නැහැ. 0.5 තියනවා නම් ඒත් ඇති. වර්නියර් කැලිපරේ මයින්න බෑ. මොකද වර්නියර් කැලිපරේ උඩරේ මගේ සෙන්ටිමීටර 15යි. ස්ක්‍රූ පාමනේ ගෝලමානේ භාවිත කරන්න බෑනේ. දැන් චලන වික්ෂයත් ලියලා තිබුණා සමහර අය. මම ඒකට ලකුණු වෙන් කරේ නැහැ. මොකද චලන වික්ෂයට වඩා මීටර රූල ඉතින් හොඳයි. චලන වික්ෂයෙන් මනින්න පුළුවන් කියලා කාටවත් තරගුණා ඒක වැරද්දකුත් නැහැ. නමුත් මීටර රූල විතරක් ලිව්වනම් ප්‍රමාණවත්. හරි. සිව්දණු තුලා තෙදණු තුලා ගන්න බෑනේ දිගමනින්. ඒක පුරවන්න බෑ. ඊළඟ පළල සෙන්ටිමීටර් 3යි. පළල මනින්න අපිට භාවිතා කරන්න බෑ මීටර වල භාවිතා කරන්නත් පුළුවන්. ඒතර මීටර වල භාවිතා කරොත් අපි ඒකට දාලා ප්‍රතිශත දෝෂය ගත්තොත් දැන් පළල දෙන්නේ සෙන්ටිමීටර් 3නේ මෙන්න මෙතන. ඒතර මීටර වල භාවිතා කර කුඩා මිනු මිලිමීටර 1යි. ලබා ගන්න පාඨාංකය සෙන්ටිමීටර් 3යි කියන්නේ මිලිමීටර ගත්තොත් 30නේ. ගුණ කිරීම 100. ඒතර 100 30න් බෙදුවොත් 3.3ක් එන්නේ නේ. 3.3 ප්‍රතිශත. වර්නියර් කැලිපරේ භාවිතා කරන්නත් පුළුවන්. වර්නියර් කැලිපරේ. ඒතර වර්නියර් කැලිපරේ භාවිතා කරොත් අපිට කුඩාම මිනුම. ඒතර කුඩාම මිනුම ගන්නනේ මිලිමීටර 0.1 නේ. ඒතර ලබා ගන්න පාඨාංගයේ සෙන්ටිමීටර 3යි කියන්නේ මිලිමීටර ගත්තොත් 30යි. ගුණ කිරීම 100. ඒ කියන්නේ 10 බෙදීම 30 එන්නේ. ඒක එන්නේ ඒතර 0.3යි. 0.3යි. මොකද වර්නියර් කැලිපරෙන් සෙන්ටිමීටර 3ක් මැන ගන්න පුළුවන්. මයික්‍රෝමීටර ස්ක්‍රූ පාවනේ භාවිත කරන්න බෑ. මයික්‍රෝමීටර ස්ක්‍රූ පාවනේ උපරිමගේ සෙන්ටිමීටර 2.5යි. උපරිම සෙන්ටිමීටර 2.5යි. ඒතර මිලිමීටර 3ක් මනින්න බෑ. සෙන්ටිමීටර 3ක් මනින්න බෑ මයික්‍රෝමීටර එකෙන්. ගෝලමානයෙන් මනින්නත් බෑ. දැන් චලන වීක්ෂයෙන් ඕන නම් පළල මනින්නත් පුළුවන්. ආධාරකයක හයි කරගෙන අපිට එහෙම මැන ගන්න පුළුවන් හරස්කමි භාවිත කරලා. නමුත් අපි සාමාන්‍යයෙන් අනිකුත් උපකරණ පහසු වෙන ඒක නිසා චලන වීක්ෂය භාවිත කරන්න අවශ්‍ය නැහැ. ඒකට ප්‍රතිශත දෝෂ ලිව්වත් කමක් නැහැ. ලියලා තියෙනවා නම් කමක් නැහැ. වැරද්ද දාන්න එපා. මම උනත් ලකුණු වෙන් කරේ නෑ ඒකට. සිව්දණු තුලයි ස්කන්ධ බයින් අතර ඒ දෙක හරියන්නේ. ඊළඟට ඝනකම මනින්න. දැන් ඝනකම මනින්න කාට හරි ඕන නම් මීටර වල භාවිත කරන්න පුළුවන්. නමුත් ඒක සුදුසු නෑ. දැන් ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් ප්‍රතිශත දෝෂ බැලුවහම. දැන් අපි හිතමු කොන්න ඝනකම විදිහට ඒගොල්ලෝ දෙන්නේ මිලිමීටර 5නේ. එහෙනම් ඝනකමේ ප්‍රතිශත දෝෂ ගත්තොත් මීටර වල භාවිත කළ මැන්නොත් කුඩා මිනුම මිලිමීටර 1යි. ලබා ගන්න තියෙන පාඨාංගය මිලිමීටර 5. ඕක ගුණ කිරීම 100. ඒ වෙනවා 120ක්. 120ක් එනවා. ඝනකම මීටර වල මැන්නොත් 120ක් එනවා. වර්නියර් කැලිපරේ මැන්නොත් ආදේශ කරලා බලන්න 100ට 2ක් එනවා. මයික්‍රෝමීටර ස්ක්‍රූ ප්‍රමාණය මැන්නොත් 0.2යි 100ට එන්නේ. ගෝලමානයේත් 0.2යි. ඒකත් චලන වීක්ෂයෙන් මනින්න පුළුවන්. අතර ඒකේ මැන්නත් 0.2යි එන්නේ. මම ඒකටත් ලකුණු වෙන් කළා නැහැ. අතර දාලා චලන වීක්ෂයේ භාවිතය අපහසු නිසායි මේ ඒ කියන්නේ අනිත් උපකරණ පුළුවන් නේ භාවිත කරන්න පහසුයි. ඒක නිසා චලන වීක්ෂය අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ස්කන්ධය මනින්න. ඒගොල්ලෝ ස්කන්ධයේ විදිහට දීලා තියෙන්නේ අගය ග්‍රෑම් 16ක්නේ. එසා තුලා වර්ග දෙකම භාවිතා කරන්න පුළුවන්. සිව්දණු තුලාව භාවිතා කරන්න පුළුවන්, තෙදණු තුලාව භාවිතා කරන්න පුළුවන්. දැන් අපි සිව්දණු තුලාව භාවිතා කරා නම් ප්‍රතිශත දෝෂ හැද්දී කුඩා මිනුම. සිව්දණු තුලාවේ කුඩා මිනුම 0.01 ග්‍රෑම්. ලබාගෙන තියෙන පාඨාංකය 16යි ග්‍රෑම්. ගුණ කිරීම 100. එරෝක සුළු කරොත් එන්න ඕනේ 0.06යි 2.5. තෙදණු තුලාව භාවිතා කරොත් 0.1නේ කුඩා මිනුම. ලබාගෙන තියෙන පාඨාංකය ග්‍රෑම් 16යිනේ. මේ දණ්ඩේ ස්කන්ධේ ගාන උඩ දීලා තිබ්බනේ. ඕක ගුණ කිරීම 100. ඒතර එන්නේ 0.6යි 2.5. ඒ ස්කන්ධය මනින්න තිය අපිට අනෙක් උපකරණ භාවිත කරන්න බෑනේ.
හරි. ඒතර ඔන්න ওই විදිහට වගුව පුරවලා තියෙන්න ඕනේ. අර චලන් වීක්ෂයට දාලා දත්ත පුරවලා තිබ්බට කමක් නැහැ. ඒකට මම ලකුණු වෙන් කරේ නැහැ. අර උපකරණේ පරිහරණය අපහසු නිසා. හරි. ඒ නිසා චලන් වීක්ෂයේ පේලිය හිස් තිබ්බට කමක් නැහැ. ඒතර දැන් මේකේ ඔක්කොම කොටස් 9ක් තියෙනවනේ. 1 2 3 4 5 6 7 8 9. ඒතර එකකට එක කොටසකට එක ලකුණ ගානේ දෙන්න. ඔක්කොම හරිනම් ලකුණු 9යි. ඒ කියන්නේ එක කොටසකට එක ලකුණ ගන්න. හොඳයි. එක කොටසකට එක ලකුණ ගන්න දෙන්න. ඒතර ඔක්කොම හරිනම් ලකුණු 9ක් එන්න ඕනේ. එහෙම නැත්නම් ඒ හරි ප්‍රමාණය අනුව ලකුණු ගන්න. එක කොටසකට ඒ කියන්නේ එක හිස්තැනක් පෙරෙව්වට එක ලකුණ ගන්න දෙන්න ඕනේ. හරි. ඊට C කොටස. දැන් C කොටසේ අහනවා ඉහතේ භාවිතා කරපු උපකරණ වලට අනුව සුදුසු උපකරණේ මනින්න මොකක්ද කියලා නේ. එහෙනම් දිග මනින්න සුදුසු මීටර් රූල. දිග මනින්න සුදුසු මීටර් රූල C කොටසේ. දිග මනින්න සුදුසු මීටර් රූල. පළල මනින්න සුදුසු වර්නියර් කැලිපරය. ඝනකම මනින්න සුදුසු මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. ස්කන්ධය මනින්න සුදුසු තෙදඬු තුලාව. සිව්දඬු තුලාව නෙමෙයි තෙදඬු තුලාව ස්කන්ධය මනින්න සුදුසු. මේක එකකට එක ගානේ ලකුණු 4ක් තියෙනවා. එක කොටසකට එක ගානේ ලකුණු 4යි. දැන් එතන දැන් කාට හරි තර්ක කරන්න පුළුවන් ස්කන්ධයම ඉන්න සිව්දඬු තුලාවත් ඉතින් පුළුවන් නේ කියලා. ඔව් බැරි කමක් නැහැ. නමුත් ඒක හේතුව අර D කොටසේ අහනවනේ. දැන් මෙතන D කොටස අහනවනේ ඉහත ඔබගේ තෝරා ගැනීම සඳහා හේතු දක්වන්න කියලා. අර හේතු දක්වද්දී හේතු දෙකක් ලියන්න ඕනේ. එක හේතුවක් තමයි ප්‍රතිශත දෝෂය 100ට එකට වඩා අඩු වීම. බලන්න. ඔය කලින් තෝරගත්තේ උපකරණ වලට දාලව පාඨාංග ප්‍රතිශත දෝෂ හැම එකක්ම 100ට එකට වඩා අඩුයි. ඒ කියන්නේ මම නැවත ඔන්න ලකුණු කරොත් දිග මනින්න මීටර කෝදුව. ඒක භාවිත කරන්න පුළුවන් ප්‍රතිශත දෝෂය 0.5යි. ඊට පස්සේ පළල මනින්න වර්නියර් කැලිපරය භාවිත කරන්න පුළුවන්. ප්‍රතිශත දෝෂය 0.33යි. ඊට ඝනකමයින ස්ක්‍රූ ප්‍රමාණය භාවිත කරන්න පුළුවන් 0.2යි. ගෝලමානයක් කාට හරි භාවිත කරන්න පුළුවන් කියලා හිතේ. නමුත් පහසු ස්ක්‍රූ ප්‍රමාණයනේ. ඒස වඩා හොඳ ස්ක්‍රූ ප්‍රමාණය. ඊට ස්කන්ධය මනිද්දි තෙදඬු තුලාව භාවිත කරන්න පුළුවන්. බලන්න ඒකේ ප්‍රතිශත දෝෂය 100කට වඩා අඩු වෙනවා. සිව්දඬු තුලාවෙන් තවත් අඩුයි තමයි. නමුත් සිව්දඬු තුලාවට වඩා තෙදඬු තුලාව භාවිතේ පහසුයි. සිව්දඬු තුලාවේ තව වැඩ ටිකක් තියෙනවනේ. අර තැටි ඉහළට ඔසවන්න ඕනේ. පරිස්සමෙන් ඒකේ තැටිය පරිහරණය කරන්න ඕනේ. ඊට වඩා පහසුයි තෙදඬු තුලාව. ඒසාර ඒවත් පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න. ප්‍රතිශත දෝෂය මෙහෙමයි දැන් සමහර පාඨාංක ලබා ගන්නකොට ප්‍රතිශත දෝෂය ගොඩාක්ම කියන්නේ වඩාත්ම නිවැරදි වෙන්න යන්න ඕනේ. හොඳම 100ට එකට වඩා අඩු නම් ඒක ප්‍රමාණවත්. පැහැදිලිද? හරි. ඒතර ඒක නිසා D කොටසට නැවතයි උත්තර මතක් කරොත් ඔබගේ තෝරා ගැනීම සඳහා හේතු දක්වන්න කියලා කියනවනේ. ඒතර ප්‍රතිශත දෝෂය 100ට එකට වඩා අඩු වීම කියලා තියෙන්න ඕනේ. ඒකට එක ලකුණක් දෙන්න. අනිත් එක මිනුම් උපකරණයේ භාවිතය සාපේක්ෂව පහසු වීම කියලා තියෙනවා එක ලකුණක් දෙන්න. රේ කොටසට ලකුණු 2යි. ඊට මේ සිම්පල් ලී කොටසේ මේවා මතක නැහැ ගොඩක් අයට. තෙදඬු තුලාවක සර්පණ ස්කන්ධ පමණක් භාවිතා කරලා ගන්න පුළුවන් අගේ ග්‍රෑම් 610නේ. ඒව නැවත බලන්නේ. ඕ වහන ප්‍රශ්න වල වාරි භාගවල. ඉතින් ලකුණු අපරාධනේ නැති වෙනවනේ මතක තියාගත්තේ නැතු. ඒක හරනම් එක ලකුණයි. ඊළඟට අහනවා ප්‍රමිලක්කන් 2 අමතර සිලින්ඩ්‍රාකාර ලෝහ බර පමණක් භාවිතයෙන්. කියන්නේ ලෝහ බර පමණයි ඈ. ඒකට ලොකු ලෝහ බර දෙකක් තිබුණානේ. ඒතර ඒ දෙකම භාවිතා කළා මයින් පුළුවන් උපරිම ස්කන්ධේ කිලෝග්‍රෑම් 2යි. කිලෝග්‍රෑම් 2යි. ඒතර ඒක හරනම් එක ලකුණක්. ඊට ප්‍රමිලක්කන් 3 ඒකේ අහනවනේ තැටිය මත ස්කන්ධ තැබීමට පෙර තෙදඬු තුලාව නිවැරදිව සකස් කරගන්නේ කෙසේද? ඒක මෙන්න මේ විදිහට ලියවිලා තියෙනවා. හරි. බලන්න. සර්පණ ස්කන්ධ සියල්ල ඒවායේ අනුරූප පරිමාණයේ ශුන්‍ය පිහිටුමටගෙන ශුන්‍යතා දර්ශකය ඊට අනුරූප සලකුණ සමග සමපාත වන තෙක් ශුන්‍ය සැකසුම් මිස්කුරුප්පුව නැත්නම් ශුන්‍ය සැකසුම් මුරිච්චයනේ කරකැවීම. හරි. ඒ විදිහට ලියන එක තමයි වඩා හොඳ. එහෙම තියනවා නම් එක ලකුණක් දෙන්න. දැන් අර සර්පණ ස්කන්ධ සියල්ල ශුන්‍ය පිහිටුමටගෙන කියලා මුලින් තිබ්බත් ඒත් කමක් නැහැ. අර අනුරූප පරිමාණයේ ශුන්‍යට කියන එක මොනෙත් නැහැ. හරි.
හරි නැවත ඕනනම් ආපස්සට ගිහිල්ලා බලන්න ඒ උත්තරේ නැවත ඒක එතකොට ඒ විදිහට ලියන්න ඕනේ. හරි. ඊළඟට රෝම ඉලක්කම් 4. පාඨාංකයක් කියවීමට පෙර ක්‍රමාංකිත බාහු දෝලණය වීම ඉක්මනින් නතර කර ගැනීමට මෙහි යොදා ඇති උපක්‍රමය කුමක්ද? ඒකත් අපි ලියලා ඇති. බලන්න. ඒකට උත්තරය වෙන්න ඕනේ ශුන්‍යතා දර්ශකයේ ආසන්නයේ චුම්බකයේදු පරිමන්දන පද්ධතියක් යොදා තිබීම. දැන් ශුන්‍යතා දර්ශකය කියලා කිව්වේ අර පරිමාණ බාහු සම්බන්ධ. දැන් පරිමාණ බාහු 3ක් තිබ්බනේ. ඒකේ අර පරිමාණ බාහු සම්බන්ධ කෙලවරේ මෙන්න මේ විදිහට අර පොඩි දර්ශකයක් තිබ්බේ. අන්න ඒක ශුන්‍යතා දර්ශකයේ ඒක අර මෙන්න මේ වගේ සලකුණක් තියෙන තැනකට සම්බන්ධ වුණානේ. මෙන්න මෙතන තියෙනවා පොඩි චුම්බක බලපෑම. හරි. ඒතර ඒකසේ චුම්බක බලපෑම තවර දෝලන ඉක්මනින් පරිබන්ධනය කරන්නේ. හරි. ඒතර එහෙම ලියලා තියෙනවා නම් ඒකට එක ලකුණක් දෙන්න.